හැම දිනකටම තෙරුවන් සරණයි. අදත් සවනට සිසිලස අන්තර්ජාල ගුවන්විදුලි සේවය ඔස්සේ ලෝ පුරා වෙසෙන බෞද්ධ ධර්මයට ලැබි පින්නතුන් වෙනුවෙන් කල්‍යාණ මිත්‍රයන් වෙනුවෙන් මේ ආරම්භ වෙන්නේ තවත් ධර්ම සාකච්ඡාවක්. අද ධර්ම සාකච්ඡාව සඳහා අපට සම්බන්ධ වෙනවා කලින් දේවතාවක් වගේම අපිට ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා පූජ්‍යපාද දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේ. අපි ස්වාමීන් වහන්සේව ඉතාමත්ම ගෞරවයෙන් සවන ප්‍රතිශිෂ්ඨ වෙනුවෙන් පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ එහෙමනම් වැඩි වේලාවක් නොගෙන ඔබ වහන්සේට මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද සාකච්ඡාව ආරම්භ කරන ලෙස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි හැමදෙනාටම. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පුනච පරං භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති තිතෝ වා තිතෝම් හීති පජානාති නිසින්නෝ වා නිසින්නෝම් හීති පජානාති සයානෝ වා සයානෝම් හීති පජානාති යථා යථා වා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සේ විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සේ විහෙරති සමුදය ධම්මානුපස්සේ වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සේ වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සේ වා කායස්මින් විහෙරති අත්ථි කායෝ තිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥාන මත්තාය පතිස්සති මත්තාය අනිසිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සේ විහෙරති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ මජ්ක්‍ධිම නිකායේ කියන මේ නිකායද්වය තුලම ඒ වගේම බෞද්ධයන් අතර සුප්‍රසිද්ධ දේශනාවක් හැටියට දේශනා වන මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවට අයිති දෙවන කායානුපස්සනාව යටතේ විග්‍රහ වන කර්මස්ථාන අතර දෙවන කර්මස්ථානය වන ඉරියාපත පබ්බය නැත්නම් ඉරියාපත භාවනාව සම්බන්ධයෙන් මාතෘකා වශයෙන් ඉදිරිපත් කරගත් දේශනාවයි අද දවසේ ධර්මානුශාසනාව සඳහා අප විසින් මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ. ලෞතර ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළින් පැහැදිලි කරන්නේ ඒ භාවනා යෝගී පුද්ගලයෙක් ඒ භාවනාවට පරිහරණය කරන යම් ඉරියව්වක් තියනවද ඒ ඉරියව්ව තුළින් නැත්නම් ඉරියාපතේ තුළින් තමන්ගේ සිහිය සහ නුවණ අවදි කරගන්නා ආකාරය ඉරියාපතේ නැත්නම් ඉරියව්වත් භාවනාවක් විදිහට වඩන ආකාරය තමයි මෙතනදී දේශනා කරන්න විග්‍රහ කරන්නේ. අපි මුලින්ම බලමු මාතෘකා කරගත්ත පාඨයෙහි සරල අදහස. වික්ඛවේ මහණෙනි පුනච පරං නැවත වරක් මම භික්ෂුන්ට දේශනා කරනවා ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. මේ ශාසනයේ සසුන්ගත භික්ෂුන් වහන්සේ ගච්ඡන්තෝ වා තමන් යන්නේ ගච්ඡාමීති යන්නේ කියලා පජානාති නුවණින් දැනගන්නවා.
ඒ වගේම සිටින්නා වූ යම් භික්ෂුවක් වෙනවද ඒ උන්වහන්සේ තමන් සිටිනවා කියලා නුවණින් දැනගන්නවා. නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති යම් භික්ෂුවක් වාඩි වෙලා ඉන්නවද තමන් වාඩි වෙලා ඉන්නවා කියලා නුවණින් දැනගන්නවා. සයානෝවා සයානෝම් හීති පජානාති යම් කිසි භික්ෂුවක් වැතිරගෙන ඉන්නවද සතපිලා ඉන්නවද ඒ සතපිලා ඉන්න භික්ෂුව තමන් සතපිලා ඉන්නේ කියලා නුවණින් දැනගන්නවා. යතා යතාවා පනස්ස කායෝ යම් යම් ආකාරයකින් ඒ භික්ෂුන් වහන්සේගේ මේ කය ගමනාදී ඉරියව් වලින් මනාව පිහිටියාද පනිහිතෝ හෝති සිටියාද පිහිටියාද තථා තථා ඒ ආකාරයෙන්ම නං පජානාති ඒ ඉරියව්ව මනා නුවණින් දැනගන්නවා කියන එකයි මූලික පාඩේ සරල අදහස. එහෙමනම් යෝගාවචරයේ තමන් වාඩි වෙලා ඉන්නවා නම් වාඩි වෙලා ඉන්න ආකාරය, සිටගෙන නම් සිටගෙන ඉන්න ආකාරය, නිදාගෙන ඉන්න ආකාරය, ඇවිදින ඇවිදින ආකාරය, ඒ වගේ මොනියම් ඉරියව්වක්ද පවත්වන්නේ ඒ ඉරියව්ව පවත්වන ආකාරය තමයි මේ ඉරියාපත භාවනාවේදී පැහැදිලි කරන්නේ. සාමාන්‍ය මෙතනදී අපි නුවණින් තේරුම් ගත යුතු කාරණාවක් තමයි කෙනෙක් දැන් භාවනාවට සම්බන්ධ වෙලා කටයුතු කරනවා නම් ඒ භාවනාවේදී දැන් සතිපට්ඨාන භාවනාව වෙන්න පුළුවන්. මේ සතිපට්ඨාන භාවනාවේදී යම් ඉරියව්වක් ප්‍රගුණ කරන යෝගාවචරයෙක් තමන් මෙතනදී තමන්ගේ ඉරියව්ව නුවණින් දැනගන්නවා නුවණින් බලනවා කියන එකේ අදහස මොකද්ද? අට කතාවේ පැහැදිලි කරනවා කරුණු තුනක් නිසා කරුණු තුනක් පදනම් කරගෙන මේ යෝගාවචරය නුවණින් දකින්න පුරුදු වෙන්නට ඕනේ. සත්වෝපලද්දං මෙතන සත්ත්ව සංඥාව නැත්තම් සත්වයේ කියන මේ සංඥාව තමන්ගේ බැහැර වෙන ආකාරයට තමයි තමන්ගේ ඉරියව් නුවණින් දකින්නට ඕනේ. ඒ වගේම අත්ත් සංඥං උග්ඝාටේති ආත්ම සංඥාව දැන් මගේ කියන මේ මමත්වයෙන් ගත්ත මේ ආත්ම සංඥාව සම්පූර්ණයෙන්ම උගුලවා දමන ආකාරයටයි තමන්ගේ ඉරියව්ව දිහා තමන් නුවණින් දකින්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි සතිපට්ඨාන භාවනං කම්මට්ඨානං වා සතිපට්ඨාන භාවනං මේ සතිපට්ඨාන භාවනාව එහෙමත් නැත්නම් සිහිය පිහිටුවාගෙන මේ නිසි ආකාරයෙන් තමන්ගේ ඉරියව්ව නුවණින් පරිහරණය කරනවා නම් භාවනා කර්මස්ථානයක් වැඩෙන ආකාරයට දියුණුවන ආකාරයට මෙන්න මේකයි මෙතනදී පජානාති කියලා කියන්නේ. එහෙමනම් මෙතනදී තමන් ඒ සතර ඉරියව්වෙන් යම් ඉරියව්වක් පරිහරණය කරනවා නම් ඒ ඉරියව් පරිහරණය කරන වෙලාවේ සත්පුද්ගල සංඥාවක් ආත්ම සංඥාවක් මම මගේ කියන සංඥාවක් අපේ හිතේ වැඩෙනවා නම් සතිපට්ඨාන භාවනාවෙන් බැහැරව හිතේ වැඩිමක් වෙනවා නම් ඒ ඉරියව්ව තුලින් ඉරියාපත සම්පජඤ්ඤයක් වැඩෙන්නේ නැහැ. නැත්නම් ඉරියාපත භාවනාවක් දියුණුවන්නේ නැහැ. එහෙමනම් ඉරියාපත භාවනාව අපි පුරුදු කරන්නට ඕනේ මේ සත්පුද්ගල සංඥාව අපෙන් බැහැරවන ආකාරයටත් ඒ වගේම සතිපට්ඨාන භාවනාව දියුණුවන ආකාරයට කියන එක තමයි අට කතාවේදී පැහැදිලි කරන්නේ. එහෙමනම් මෙතනදී මේ යෝගාවචරයා තමන්ගේ මේ ගමන ඉරියව්ව නැත්නම් ගමන යෑම සිද්ධ කරනවා නම් හිතන්නට ඕනේ කෝ ගච්ඡති කවර කෙනෙක්ද මේ ගමන් කරන්නේ. මෙතන දැන් තමන් මම නම් ගමන් කරන්න කියන තමන්ගේ මමත්වයෙන් ගමන් කිරීමක් කරනවා නම් එතනදී අපි තේරුම් ගන්නට ඕනේ න කෝචි සත්තෝ පුද්ගලෝ ගච්ඡති. මෙහි කිසිම සත්‍යයේ පුද්ගලයේ ගමනක් නැහැ මෙතන. සත්ත්ව පුද්ගලයන්ගේ ගමනක් මෙතන නැති නිසා ඒ බව නුවණින් දකින්නට ඕනේ. ඒ වගේම කස්ස ගමනක් කාගේ ගමනක්ද මේක? එහෙමනම් කිසිම සත්‍යයේ පුද්ගලයෙකුගේ ගමනකුත් නෙමෙයි මෙතන තියෙන්නේ. කිං කාරණා ගච්ඡති කුමන කාරණාවක් නිසාද මේ ගමන සිද්ධවන්නේ? ඒ විශේෂයෙන්ම අපි දැන් ගත්තොත් අපට හිතෙන්න පුළුවන් දැන් Tamanට ගමනක් නැත්නම් ඇවිදීමක් සිද්ධ වෙනවා නම් ඇවිදීම සිද්ධ වෙන්නේ යම්කිසි කරුණක් නිසා. Taman සිට ගන්නවා නම් සිට ගැනීම ඉරියව්ව සිද්ධ වෙන්නේ යම් කරුණක් නිසා. ඒ වගේම වාඩි වෙනවා නම් වාඩි ඉරියව්ව සිද්ධ වෙන්නේ යම් කරුණක් නිසා. සතපෙනවා නම් සතපීම ඉරියව්ව සිද්ධ වෙන්නේ යම් කරුණක් නිසා. එහෙමනම් මේ හැම ඉරියව්වකම පැවැත්මට හේතුවක් තියෙනවා. මේ ඉරියව්වක පැවැත්මට හේතුව තමයි පින්වතුනි තමන්ගේ සිත.
මේ සිත නිසා තමයි සෑම ඉරියව්වකම පැවැත්ම සිද්ධ වන්නේ. දැන් බලන්න ඒ බව අට කතාවේ බොහොම ලස්සන ගාථා පෙළකින් උපමානුසාරය උපමා වලින් අපට බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ යම්කිසි යෝගාවචරයේ තමන්ගේ මේ කායික ක්‍රියාව නුවණින් දැනගන්න නම් වටහා ගන්න නම් මේ අට කතාවෙන් උගන්වන උපමාව අපට ගොඩක් වැදගත් වෙනවා. නාවා මාළුත වේගේන ජියා වේගේන තේජනං යතා යාති තථා කායෝ යාති වාතාහතෝ අයං. මේ කියන්නේ මොකද්ද? නාවා මාළුත වේගේන නැවක් කියන මේ දෙය ගමන් කරන්නේ සුළඟේ වේගයට අනුව. සුළඟේ වේගයට අනුව තමයි මේ නැව කියන එක තල්ලු වෙලා ගමන් කරන. නමුත් අද කාලේ නම් මේක වෙනස් වුණත් අතීතයේ මේ රුවන් නැව් කියන දේවල් සුළඟට අනුව තමයි හමාගෙන යන්නේ. ජියා වේගේන තේජනං යම්කිසි දුනු ආයෙක් ඉන්නවනම් මේ දුනු ආයෙක් ඉන්න දුනු ඊතල විදින කෙනෙක් ඉන්නවා. ඒ තමන්ගේ දුන්න නැත්නම් තමන්ගේ ඊතලය දුරට ගමන් කරන්නේ ඒ පුද්ගලයන්ගේ තියෙන තේජ නැත්නම් ශක්තිය ජනකත්වය නිසා. යතා යාති තථා කායෝ යාති වාතාහතෝ අයං. මේ කියන ශරීරයත් තමන් කැමති තැනකට යන්න උවමනා නම් ඒ තැන් වල අරගෙන යන කුමක් නිසාද? වාතාහතෝ තමන්ගේ ශරීරයේ අභ්‍යන්තරේ හටගන්නේ චිත්ත කිරිය වායෝ ධාතුව කියන එක පැහැදිලි වෙනවා. එහෙමනම් අර සුළඟේ වේගයෙන් දවක් ගමන් කරන්නාසේ පුද්ගලයාගේ ශක්තිය නැත කායික ශක්තියෙන් දුන්නක් ඊතලයක් නැත්නම් ඊතලයක් දුර ගමන් කරන්නාසේ අපේ ශරීරයට අභ්‍යන්තරයේ උපදින ඒ චිත්ත කිරිය වායෝ ධාතුවේ වේගයෙන් තමයි අපේ මේ කායික ක්‍රියාවන් පවතින්නේ. තවදුරටත් පැහැදිලි කරනවා යන්තං සුත්ත වශයෙන් නේව චිත්ත සුත්ත වශයෙන් නිදං අයුත්තං කාය යන්තම්පි යාති ඨාති නිසීදති. දැන් යම්කිසි යන්තං කියන යන්ත්‍රයක් සමහරක් වෙලාවට ගමන් කරන්නේ සුත්ත වශයෙන් නේව. දැන් අතීතයේ නම් යම්කිසි යන්ත්‍රයක් අපි දැන් වී කොටන යන්ත්‍රයක් වෙන්න පුළුවන්. මොකක් හරි යන්ත්‍රයක් තියෙනවනේ වාහනයක් තියෙනවනේ මේ දේ ගමන් කරන්නට සුත්ත වශයෙන් සුත්ත කියලා කියන්නේ යම්කිසි පටියක් නූලක් බැඳීමක් තියෙනවා. දැන් ඒ පටියේ බලේ නූලෙන් ඒ එකින් එකට බද්ධ කරලා තියෙන දේ නිසා තමයි යන්ත්‍රයක් ගමන් කරන්නේ. ඒ වගේ තමයි චිත්ත සුත්ත මේ සිත නැමැති නූල නිසා බැඳීම නිසා තමයි පැවැත්ම නිසා තමයි මේ කය නැමැති යන්ත්‍රය ගමන් කරන්නේ. ඒ වගේ Taman ඕන විදිහට සිටීමේ ඉරියව්ව, ඒ වගේ වාඩි වීමේ ඉරියව්ව, යෑමේ ඉරියව්ව කියන මේ හැම දෙයක්ම සිද්ධ වන්නේ. එහෙමනම් මෙතන අපි තේරුම් ගත යුතු කාරණාවක් නම් අපේ මේ ශරීරයේ සතර ඉරියව්වන්ගේ පැවැත්මට කාරණා මොකද්ද? චිත්ත කිරිය වායෝ ධාතුව ප්‍රධාන වෙනවාseම හේතුඵල සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසා වටහා ගන්නට ඕනේ කෝ නාම එත්තසෝ සත්තෝ. එහෙමනම් මෙතන කිසිම සත්වයක් කියවෙන්නේ නැහැ. පුද්ගලයෙක් කියවෙන්නේ නැහැ. මෙතන සත්වයක් නෙමෙයි මේ ගමන කරන ඉරියව් පවත්වන්නේ, පුද්ගලයෙක් නෙමෙයි ඉරියව් පවත්වන්නේ. හේතුඵල සම්බන්ධතාව යෝ විනා හේතුපත්‍යයේ මේ කිසිම දෙයක් නිසා නෙමෙයි හේතු ප්‍රත්‍යාදී මේ නොඑක් හේතු ප්‍රත්‍යාදී ධර්මයන් නිසා තමයි මේ ශරීරයේ හැම ඉරියව්වක්ම පවතින්නේ. අත්තනෝ ආනුභාවේන තිත්තේවා යදිවා වජේ. ඒ කියන්නේ එහෙමනම් හිතේ ඇති කරගත්ත මේ චිත්ත ශක්තිය ආනුභාවය නිසා, ඒ වගේ හේතුඵල සම්බන්ධතාවය නිසා තමයි මේ ඇවිදීම වාඩිවීම ආදී හැම ඉරියව්වකම පැවැත්මක් අපට තියෙන්නේ. එහෙමනම් නුවණින් වටහා ගන්නට ඕනේ මෙතන පජානාති කියලා කියන්නේ තමන්ගේ ඉරියව්ව නුවණින් දකින්න නම් කරුණු කාරණා සහිතව දකින්න නම් මෙතන චිත්ත කීලිය වායු ධාතුවෙන් උපදින විඤ්ඤාති රූපයක් හැටියටයි බුදු පියාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ. එහෙමනම් අපි තේරුම් ගන්නට ඕනේ භාවනා යෝගියා තමන්ගේ මේ ඉරියව්ව තමන් නුවණින් දකින්න නම් නුවණින් වටහා ගන්නට නම් මේ ක්‍රියාදාමයේ දිහා බලන්න නම් අර ආනාපාන සති භාවනාව කියන මූල කර්මස්ථාන මීට පෙර දේශනා කළා. ඒ මූල කර්මස්ථානයේ වෙන කරුණු කාරණා නුවණින් දැකලා නුවණින් වටහාගෙන
ඒ ආනාපාන සති භාවනා සමාධි තුලින් නැගිටලා ධාතු මනසිකාර භාවනාව තුලින් තමන්ගේ මේ රූපකයේ නාමකයේ සම්බන්ධතාවය හොඳින් දැකගත යෝගාවචරයක් නම් අර රූප ගැන නාම ගැන වැටහීමක් ආධ්‍යාත්මික බාහිර ගැන වැටහීමක් තිබෙන යෝගාවචරයක් නම් ඒ යෝගාවචරයාට මේ ඉරියාපත භාවනාව පහසුවෙන් කරන්න පුළුවන්. ඉතින් මේ ඉරියාපත භාවනාව වඩන ක්‍රම කීපයක්ම තිබෙනවා. මම දැන් මේ එක ක්‍රමයක් තමයි පැහැදිලි කරන්න ඉතා ගැඹුරින්. මොකද ආනාපාන සති භාවනාව අපි වචන වශයෙන් කියවලා කටපාඩම් කරගෙන ඒක විනාඩි 10ක් 15ක් දැන් මම ආනාපාන සති සම්පූර්ණ කරා. එහෙනම් දැන් මම ඉරියාපත භාවනාවට යන්න ඕනේ කියලා මේ පිළිවෙලින් අඩියෙන් අඩියට නැත්නම් පඩිපෙලක් නැග යනවා වගේ ගමනක් වගේ වුණාට අර ආනාපාන සති භාවනාව සම්පූර්ණ කරගෙන යන කෙනෙකුටයි මේ ඉරියාපත භාවනාව හොඳින් වඩන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් ආනාපාන සති භාවනාව ਸਰව සම්පූර්ණ වශයෙන් ප්‍රගුණ කරන්නේ නැතිව ප්‍රගුණ කිරීමක් නොකළපු කෙනෙකුට ඉරියාපත භාවනාවත් නිසි ආකාරයෙන් ප්‍රගුණ කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ හැම කර්මස්ථානයක්ම එකින් එකට සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධතාවය තමයි මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ කියවෙන්නේ. එහෙමනම් දැන් මුලින් ආනාපාන සති භාවනාවෙන් සමාධි උපදවා ගන්න හැටි, ධ්‍යාන උපදවා ගන්න හැටි කියවෙනවා. එසේ ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යාන සමාධි තිබෙනවා නම් සමාධියෙන් නැගිටලා එහෙමත් නැත්නම් ආනාපාන සති උපචාර සමාධියෙන් නැගිටලා ඒ ධාතු මනසිකාර හුරුවට එකතු වෙලා ඒ තුලින් ආධ්‍යාත්මික බාහිර ඒ රූප කලාප නාම කලාප හොඳින් දැනගත්ත පුරුදු කරගත්ත යෝගාවචරයෙක් ඉන්නවා නම් මෙන්න මේ යෝගාවචරයාට මේ ඉරියාපත භාවනා ඉතාමත් පහසුයි. මොකද හේතුව තමන් භාවනාවට වාඩි වෙනකොට වාඩි වෙලා ඉන්න ඉරියව්ව දිහා තමන් මතු පිටින් බලනවා. මේ මතු පිටින් බලනකොට තමන්ට තේරෙන්නේ තමන්ගේ මේ ශරීරයේ කොන්ද කෙලින් හිස කෙලින් ඒ වගේම අතපය හොඳට නිසි ආකාරයෙන් පරියංගේ වාඩි වෙලා සිටින ආකාරය තමන්ට දකින්න පුළුවන්. ඉතින් එසේ දැකීම නෙමෙයි පින්වතුනි මෙතන නුවණින් දකින්නවා කියලා කියන්නේ. එහෙමනම් මෙතන සත්පුද්ගල සංඥාවෙන් බැහැර වෙලා මෙතන සත්වයේ පුද්ගලයෙක් නෙමෙයි වාඩි වෙලා සිටින්නේ නිස්සත්ත්ව නිජීව ස්වභාවයෙන් යුක්ත පරමාර්ථ රූප ගොඩක් නාම ගොඩක් රූප සමූහයක් නාම සමූහයක් කියන එක නුවණින් දැකීමයි මේ යෝගාවචරය කරන්නට ඕනේ. එහෙමනම් මේ යෝගාවචරය තමන් ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්ව දිහා බලනවා නම් මුලින්ම තමන්ට වාඩි වෙන්න ඕනේ කියලා හිතක් පහළ වෙනවා. ඒ වාඩි වෙන්න ඕනේ හිතක් පහළ වෙනකොට ඒ සිත් පරම්පරාවෙන් උපදවනවා චිත්තජ රූප. ඒ චිත්තජ රූපවල අපි කියන්නේ චිත්ත කිරිය වායෝ ධාතු කියලා. එහෙමනම් ඒ චිත්තජ රූප උපදිනවා වායෝ ධාතුව අධිකව. ඒ වායෝ ධාතුව අධිකව උපදින චිත්තජ රූපයන් මුළු ශරීරය පුරාම පැතිරිලා මුළු ශරීරයම එක්තෙන් කරනවා කැටි කරනවා අර රූපකය කොන්ද කෙලින් තල වාඩි කරවනවා අන්න වාඩි වීමේ ඉරියව්ව. එහෙනම් මේ වාඩි වෙන්න ඕනේ කියන හිත නිසා තමයි ඉපදුනා චිත්තජ රූප ඒවා සාමාන්‍ය චිත්තජ රූප නෙමෙයි වායෝ ධාතු අධිකව පහළ චිත්තජ රූප ඒ චිත්තජ රූපයන්ගෙන් තමයි මේ ශරීරය සම්පූර්ණයෙන් කෙලින් තියලා නැත්නම් හරියාකාරයේ නිසි ආකාරයේ වාඩි කරවන්නේ. මෙන්න මේක තමයි එහෙනම් නුවණින් වාඩි වෙලා ඉන්න ඉරියව්ව දකින්නේ. ඒ වගේ දෙවෙනි කාරණාව Taman ඇවිදිනවා නම් මේ ඇවිදින අවස්ථාවේදී Tamanට ඇවිදින්නට ඕනේ කියලා ගමනක් යන්නට ඕනේ කියලා සක්මනට යන්නට ඕනේ කියලා හිතක් පහළ වෙනවා. මේක එක්වරක් පහළ හිතක් නෙමෙයි සිත් පරම්පරාවක් පහළ වෙනවා. ඒ පහළ වෙන සිත් පරම්පරාව නිසා ඇති වෙනවා චිත්තජ රූප ඒ උපදින චිත්තජ රූපයන්ගේ තියෙන වායෝ ධාතු අධිකව ඒ වායෝ ධාතුවෙන් තමයි අපේ අතපය එහෙට මෙහෙට ක්‍රියාත්මක කරමින් මේ ගමන කියන ඉරියව්ව පවත්වන්නේ. අන්න යෝගාවචරය තමන් ඇවිදිනවා නම් අන්න නුවණින් දකින මේ චිත්ත කෙරේ වායෝ ධාතුවෙන් තමයි මේ ශරීරය එහෙට මෙහෙට රැගෙන යන්නේ කියලා නුවණින් දකිනවා. ඒ විතරක් නෙමෙයි තමන්ට හිත ගන්න ඕනේ නම් ඒ සිත ගැනීමේ ඉරියව්ව සිද්ධ වෙන්නේ චිත්ත කෙරේ වායෝ ධාතුවෙන්මයි. එතකොට චිත්ත කෙරේ වායෝ ධාතු මුලින්ම හට ගන්නවා සිතක් මේ තමන්ට සිතගෙන ඉන්නට ඕනේ කියලා. ඒ සිතගෙන ඉන්න ඕනේ කියන්නේ සිත පහළ වුණාට පස්සේ ඒ පහළ වීමෙන්ම ඔන්න චිත්ත කිරිය වායෝ ධාතුවෙන් තමයි සිත ගැනීමේ ඉරියව්ව සකස් කරන්නේ. ඊළඟට කෙනෙකුට නිදා ගන්න උවමනා වෙනවා. මේ නිදා ගැනීමේ අවස්ථාවත් මේ විදිහමයි. එහෙමනම් මේ යෝගාවචරය තමන්ගේ ඉරියව්ව දිහා තමන නුවණින් දකින්න නම්
මේ ඉරියව්ව හටගන්න කාරණාව මුලින් දකින්නට ඕනේ. මේ ඉරියව් හට ගැනීමේ කාරණාව සිතෙන් හටගන්න රූපයක් කියන එක. හැබැයි මෙතනදී තව කරුණු කාරණා ගොඩක් ඉගෙන ගන්න තියෙන අභිධර්ම ණය ක්‍රමේ. මොකද හේතුව අභිධර්ම ණය ක්‍රමය ගැන කෙනෙක් ගවේෂණය කරනවා නම් මේ අභිධර්ම න්‍යායට අනුව තේරුම් ගන්න පුළුවන් පහසුවෙන්ම අපි මේ කයේ ඉරියව් පැවැත්වීම කියන්නේ එක රූපයක් හැටියට. ඒකට අපි කියන්නේ කාය විඤ්ඤාති රූපය කියලා. එහෙමනම් මේ කාය විඤ්ඤාති රූපය හටගන්නේ චිත්තකිරිය වායෝ ධාතුවෙන්. සිතින් උපදින ඒ චිත්තජ රූප වායෝ ධාතු අධිකව පහළ චිත්තජ රූපයන්ගෙන් තමයි උපදින්නේ. එහෙමනම් මේ කාය විඤ්ඤාතිය ඇති කරන්න පුළුවන් සිත් සමුදායක් තිබෙනවා. අපි මේ සිත් හඳුන්වනව කොහොමද? වොත්තපන කාමාවචර ජවන අභිඤ්ඤා කියන අවස්ථාවලදී. වොත්තපන කියන සිතෙන් කාමාවචර ජවන් අභිඤ්ඤා කියන සිත් වලින් තමයි මේ විඤ්ඤාති හටගන්නේ. දැන් වොත්තපනේ කියලා කියන්නේ මනෝද්වාර වජ්ජන සිත. දැන් එහෙමනම් බලන්න දැන් මනෝද්වාරික චිත්ත වීතියක් පහළ වෙනවා නම් ඒ මනෝද්වාරික චිත්ත වීතියේදී මුලින්ම පහළ වෙන්නේ වොත්තපන සිත. නැත්නම් මනෝද්වාර වජ්ජන සිත. ඊට පස්සේ කාමාවචර ජවන් වශයෙන් අපි ගත්තොත් අකුසල් වශයෙන් ජවන් 12ක් තිබෙනවා. ඒ වගේම කාමාවචර මහා කුසල් වශයෙන් සිත් 8ක් තියෙනවා. ඒ වගේම කාමාවචර මහා ක්‍රියා වශයෙන් සිත් 8ක් තියෙනවා. ඒ වගේම අහේතුක සිත් සමුදාය තුළ සෝමනස්ස සහගත හසිතුපාදයේ කියලා තවත් තිබෙනවා ක්‍රියාසිතක් තිබෙනවා. එතකොට මෙන්න මේ කියන සිත් සියල්ලත් ඊළඟ අභිඤ්ඤා සිත් දෙකක්. අභිඤ්ඤා සිත් දෙක කියලා කියන්නේ යම්කිසි යෝගාවචරයක රූපාවචරාදී මේ ධ්‍යාන අට සමාපatti උපදවාගෙන ඒ අට සමාපatti වල චුද්ධසාකාර වසී ක්‍රමයෙන් වසී කරලා අභිඥාවක් අදිෂ්ඨාන කරනවා. අපි දැන් හිතමුකෝ ඉද්ධිවිද අභිඥාව කියලා. අහසින් යන්ට අභිඥාවක් අදිෂ්ඨාන කරනවා. එසේ අදිෂ්ඨාන කරනකොට මේ අහසින් ගමන් කරන්නේ ධ්‍යාන සිතින් නෙමෙයි. ඒ චතුත්ථ ධ්‍යානට සමවැදෙලා චතුත්ථ ධ්‍යානෙ නැගිටලා ඒ චතුත්ථ ධ්‍යාන උපචාරයෙන් තමයි මේ ඇවිදීම නැත්නම් සක්මන් කිරීම එහෙමත් නැත්නම් 이르දි ප්‍රාත්‍යාරේ පෑම අහසෙන් යෑම සිද්ධ වෙන්නේ. එතකොට ඒකත් ඇවිදින් කාමාවචර ප්‍රබල කුසල සිතක් වුණාට මේක අර අභිඥා පාදක කුසලයක් නිසා තමයි අභිඥා කුසල සිත. රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට පහළ වෙන්නේ අභිඥා ක්‍රියාසිත. ඒ නිසා මේ අභිඥා කුසල සිතෙමුත් පුළුවන් මේ කාය විඤ්ඤාති උපද්දවන්ට අභිඥා ක්‍රියාසිතෙමුත් පුළුවන්. ඒ අනුව ගත්තාම සියල්ලක්ම සිත් වෙනවා. මෙතන සිත් 32ක්. නැවතත් මතක් කරගන්නවා නම් වොත්තපනේ කියන මේ මනෝද්වාර වජ්ජන සිත, ඒ වගේම කාමාවචර ජවන් වශයෙන් කුසල් තියෙනවා, අකුසල් තියෙනවා, ක්‍රියා තියෙනවා. මේ සියලුම ජවන් ටික ගත්තොත් අකුසල් වශයෙන් 12යි, කුසල් වශයෙන් 8යි, ක්‍රියා වශයෙන් 8යි. ඊළඟට අභිඥා සිත් දෙක සියල්ල සිත් 32ක් බවට පත් වෙනවා. මෙන්න මේ කියන සිත් 32කින් තමයි කාය විඤ්ඤාතියක් ඇති කරන්නේ. එහෙමනම් අපේ මේ කයේ ඉරියව්වක් මුලින්ම හටගන්නට උදව් කරන්නේ කවුද? මේ කියන සිත් වලින්. එහෙමනම් අපිට මේක චක්කුද්්වාරික වශයෙන් වෙන්නත් පුළුවන්, සෝතද්්වාරික, පංචද්්වාරික වෙන්නත් පුළුවන්, මනෝද්්වාරික වෙන්නත් පුළුවන්. එහෙනම් මොනියම් වෙලාවක හරි අපට සිත් පහළ වෙනවා නම් ඇවිදින්නට ඕනේ කියන මේ ඇවිදීමේ ක්‍රියාව උපද්දවන්නේ වොත්තපන සිතේ පටන් ජවන් දක්වා පහළ වෙන මේ සිත් වලින් තමයි ඒ චිත්තකිරිය වායෝ ධාතු පහළ කරවන්නේ. ඒ වගේම කෙනෙකුට අවශ්‍ය නම් හිත ගන්න, කෙනෙකුට අවශ්‍ය නම් වාඩි වෙන්න, කෙනෙකුට අවශ්‍ය නම් නිදා ගන්න මේ හැම ඉරියව්වකම ආරම්භය හදලා දෙන්නේ මේ කියන විඤ්ඤාති රූප වලින්. ඒ වගේම තවත් කාරණාවක් මතක තියාගන්නට ඕනේ යම්කිසි ඉරියව්වක ඉඳලා යම්කිසි ඉරියව්වකින් ධ්‍යානයකට සමවදිනවා. අපි දැන් හිතමු වාඩි වෙන්න පටන් ගත්තේ විඤ්ඤාති රූපේ නිසා. හැබැයි වාඩි වෙලා ඉන්න මේ යෝගාවචරයා වාඩි වෙලා ධ්‍යානෙට සමවදිනවා. මේ ධ්‍යානෙට සමවදිනකොට කිසිම වෙලාවක විඤ්ඤාති රූපයක් උපදින්නේ නැහැ. විඤ්ඤාති රූපයක් උපදින්නේ නැහැ කියලා කියන්නේ ධ්‍යාන අර්පණා වලින් ඒ තමන්ගේ පවතින ඉරියව්ව ආරක්ෂා කරනවා මිස වෙනත් ඉරියව්වකට මාරු වෙන්නේ නැහැ. එහෙමනම් මතක තියාගන්නට ඕනේ කෙනෙක් ධ්‍යානයකට සමවැදුනහම නැත්නම් ප්‍රථම ධ්‍යානාදී ධ්‍යානයට පහළ වෙනකොට අතපය ගැහෙන්න විදිහක් නැහැ. ඉරියව් වෙනස් වෙන්න විදිහක් නැහැ. ඒ ඉරියව් වෙනස් වෙනවා නම් අතපය ගැහෙනවා නම් ඒ වගේ තමන්ගේ ඇඟ ගැහෙනවා නම් හිස ගැහෙනවා නම් කොන්ද කෙලින් නැත්නම් අඩපණ වෙලා තියෙනවා නම් ඒ වෙලාවේ නියම ධ්‍යාන සමාධියකට සමවැදිලා නැහැ. එතන පවතින සමහරක් වෙලාවට
අර මණ්ඩුක ගති නැතර මේ අපි කියන්නේ අර කපි වඳුරගේ ස්වභාවය වගේ අර වැටෙන ස්වභාවයක් තිබෙනවා. එහෙමත් නැත්නම් අපි එතන හිතනවා නම් භවාංගයට වැටිලා ධ්‍යානෙට එන ඒ වගේ වැටි නැගිටින ස්වභාවයක් වෙන්න පුළුවන්. එහෙමනම් කෙනෙකුට එක දිගටම ධ්‍යානයකට සමවදිනවා නම් ඒ සමවදිලා ඉන්න වෙලාව වාඩි වෙලා ඉන්න ඉරියව්ව නම් ඒ ඉරියව් වෙනස් වෙන්නේ නැහැ. ඒ ඉරියව් ස්ථිර වෙනවා අර ධ්‍යාන සමාධි බලය නිසා. ඒ වගේ හිටගෙන නම් හිටගෙන ඉන්න ඉරියව්වෙන් නිදාගෙන ඉරියව්වෙන්. ඒ වගේම ඔය සක්මනේදිත් පුළුවන් පින්වල ධ්‍යානවලට සමවදින්න. හැබැයි සක්මනේ ධ්‍යානට සමවදිනවා කියලා කියන්නේ ඒ සක්මන් කරන අවස්ථාවලදී ධ්‍යාන උපචාර හා සමාන වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අර ධ්‍යාන සමාපatti බවටපත් නොවන ධ්‍යාන සමාධි ධ්‍යාන චිත්තක්ෂණ උපදව ගන්න පුළුවන් සක්මනේදී. ඉතින් ඒක ඊටමත් සිහියෙන් සහ නුවණින් ගැඹුරෙන් ගවේෂණය කරන කෙනෙකුට ඉරියාපතේ ගැන ගවේෂණය කරන යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් මිස අර තරකානුකූල මනසින් හිතන කෙනෙකුට මේක වටහා ගන්න බෑ. මොකද හේතු අතීතයේ උතුමන් වහන්සේලා සක්මනේදී පවා ධ්‍යාන උපදවගෙන මාර්ග උපදවගෙන තියෙන බව භගඵල නිවන් ලැබලා තියෙන බව සඳහන් වෙනවා. ඒකේ අදහස අර ඉරියව්ව මාරු වෙන අවස්ථාවේ ධ්‍යාන නැත අර ඉරියව්ව නවතින සුළු වේලාවකට ඒ වෙලාවේ ධ්‍යාන වල සම්වදිනවා. ඉතින් මේ ධ්‍යාන චිත්තක්ෂණයක් කියන එක සමාධියක් කියන එක බොහොම සුළු වෙලාවක් වෙන්න පුළුවන්. දැන් අපිම දන්නවා අසුරු සනක් ගහන වෙලාවට චිත්තක්ෂණ කෝටි ලක්ෂයක් විතර පහළ වෙනවා කියලා. එහෙමනම් අර ඉරියව්වක් වෙනස් වෙලා දැන් ඉරියව්ව පටන් ගන්නවා, පවතිනවා, නවතිනවා මේ වගේ අවස්ථාවලදී ඕනතරම් ධ්‍යාන වලට හිත ගිහිල්ලා නැවත උපචාර සමාධියට හිත වැටෙන්න පුළුවන්. ඒක නිසා තමයි කියන්නේ සතර ඉරියව්වෙම ධ්‍යාන උපදව ගන්න පුළුවන් කියන එක. ඉතින් අර සමාපatti බවට පත් වෙන පහසුයි පින්වතුනි. අර වාඩි වෙලා වඩන භාවනාවේදී වාඩි වෙලා ධ්‍යානයෙන් සමවැදුනහම ඒක සමාපatti බවට පත් කරලා පැය ගණන් ඒ සමාපatti සුවින් ඉන්න පුළුවන්. එහෙමනම් මේ යෝගාවචරයා අර ඉරියාපත භාවනාව දියුණු කරන්න කැමති නම් තමන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව ගැන හොඳින් බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම හොඳින් ඉරියව්ව ගැන බලනකොට මේ යෝගාවචරය තේරුම් ගන්නට ඕනේ තමන්ගේ මේ ඉරියව්ව පැවැත්ම කොහොමද වෙන්නේ කියලා. එහෙමනම් අර චිත්තකිරිය වායෝ ධාතුවෙන් උපදින මේ වායෝ ධාතුව නිසා තමයි මේ කායික ඉරියාපත සිද්ධ වන්නේ කියලා නුවණින් දකිනවා. ඉතින් මේ විදිහට දකිමින් යෝගාවචරයේ පුරුදු වෙනවා නම් ඒ වෙලාවේ සත්පුද්ගල සංඥාවක් ඒ වගේ මම මගේ කියලා ගැනීමක් නැහැ. එහෙමනම් මේ යෝගාවචරය අර සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයට හිත දියුණු කරගන්න යෝගාවචරයේ කොටපත් වෙනවා. මේක එක න්‍යායක්. තව දුරටත් මේක ගැඹුරට බැස ගන්නවා නම් මේ යෝගාවචරය තමන් වාඩි වෙලා ඉන්නකොට අර ගැඹුරු විදර්ශනාව හුරු කරගත යෝගාවචරයෙක් නම් ඒ වගේම ගැඹුරු විදර්ශනාවට මූල කර්මස්ථාන දිනු කරමින් ඉන්න යෝගාවචරයෙක් නම් තමන් වාඩි වෙලා ඉන්නකොට මේ වාඩි වෙලා ඉන්නේ තමන් කියලා පෙන්වන්නේ නැහැ සම්පූර්ණ රූප කලාප විතර දකින්න පටන් ගන්නවා. සම්පූර්ණ මේ රූප ගණය අර රූපය කියන මේ ගණයේ සම්පූර්ණ කුට්ටිය කෑලි කෑලි කැඩි කැඩි කුඩු වශයෙන් ගැලවි වැටි යන ආකාරය දකිමින් අර වාඩි වෙලා ඉඳියව දිහා දකිනකොට ඒ තුල පරමාර්ථය දකිනවා රූප කලාප දකිනවා ඒ රූප කලාප දකිමින් මේ යෝගාවචරය අන්න තමන්ගේ වාඩි වීම ඉරියව්ව නුවණින් දකිනවා. ඒ වගේම යම්කිසි යෝගාවචරයක ඇවිදිනවා නම් ඇවිදින වෙලාවේදී තේරුම් ගන්නවා සම්පූර්ණ මේ රූප කලාප සමූහයක් තමයි මේ ඇවිදින්නේ කර්මයෙන් හටගත්ත සිතෙන් හටගත් ඍතුයෙන් හටගත් ආහාරයෙන් හටගත්ත කියන নানা ප්‍රකාර රූප වර්ග තිබෙන මේ රූප කලාප සමූහයක් තමයි මේ ඇවිදින්නේ කියලා මේ යෝගාවචරය දකිනවා. ඒ වගේ ඇවිදිනකොට මේ යෝගාවචරය තේරුම් ගන්නවා අර හටගත් නැත්නම් ඉරියව්ව ආරම්භ කරන වෙලාවේ තිබෙන රූප ඉරියව්ව පවතින වෙලාවේ නෑ පවතින වෙලාවේ තිබෙන රූප ඉරියව්ව තබන වෙලාව අවසන් වෙන වෙලාවේ නෑ. එහෙමත් නැත්නම් ඉරියව්වක් උපාදවන අවස්ථාවේ තිබෙන රූප ත්‍රිති අවස්ථාවේ නෑ. ත්‍රිති අවස්ථාවේ තිබෙන රූප භංග අවස්ථාවේ නෑ කිව්ව මේ යෝගාවචරය දකිනවා.
ඒ වගේම අනිත් සෙසු ඉරියව් අවස්ථාවවලදී පවා මේ යෝගාවචරයා නුවණින් තේරුම් ගන්නවා මේක රූප සමූහයක්, මේක රූප ගොඩක්, රූප කලාප ගොඩක්, අංශ ගොඩක්, සතර මහා භූතයන් හටගත් රූප සමූහයක් කියමින් මේ යෝගාවචරයා නුවණින් දකිමින් තමන්ගේ ඉරියව් පරිහරණය කරනවා. මෙන්න මේකත් ඇවිදින් ඉරියාපත භාවනාවක්. ඒ වගේම නැවතත් මේ යෝගාවචරය තවදුරටත් මේ ඉරියාපත භාවනාව සාමාන්‍ය එදිනෙදා ජීවිතේ දියුණු කරගන්න කැමති නම්, ඒ කියන්නේ දැන් මම මේ දේශනා කරේ ටිකක් ගැඹුරින්. මේ ගැඹුරු රූප කලාප ගැන අවබෝධයක් නැති කෙනෙක් නම්, රූප කලාප නාම කලාප ගැන වැටහීමක් නැති කෙනෙක් නම්, තමන් මේ එදිනෙදා ජීවිතේ තමන්ගේ ඉරියව් පැවැත්ම සිහිනුවණින් පවත්වා ගැනීමට කැමැති යෝගාවචරයෙක් නම් මේ යෝගාවචරයට පිළිපදින්න පුළුවන් මූලික අවස්ථාවක් තිබෙනවා. අපි දැන් හිතමු තමන් වාඩි වෙනවා නම් ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්ව දිහා තමන් නුවණින් දැකලා ඒ වාඩි වෙලා සිටින ආකාරයදී නුවණින් බලනවා. ඒ වගේම තමන් හිටගෙන නම් හිටගෙන ඉන්න ආකාරය නුවණින් බලනවා. ඒ වගේ ඇවිදිනවා නම් ඇවිදින ආකාරය නුවණින් බලනවා. නිදාගෙන ඉන්න ආකාරය නුවණින් බලනවා. ඉතින් මේ සතර ඉරියව්වේදී ඇවිදින මේ සක්මන කියන එක තමයි ඉරියාපත භාවනාවේ බොහොම වැදගත් සම්දිස්ථානයක් වෙන්නේ. ඉතින් මේක සමත වශයෙන් අපි දිනු කරන්න පුළුවන්, විදර්ශනා වශයෙන් දිනු කරගන්නත් පුළුවන්. දැන් සමත වශයෙන් මේ සක්මන දිනු කරන කෙනෙකුට සමත වශයෙන් දිනු කරනවා කියලා කියන්නේ අර සිහි නුවණ පවත්වා ගැනීම, වර්තමාන වශයෙන් හොඳට සිහිය සහ නුවණ කියන එක දිනු කරගන්න, අඛණ්ඩව සිහි නුවණ පවත්වා ගන්න අවශ්‍ය කෙනෙකුට අපි කියන්නේ මේක සමත වශයෙන් සක්මන් කරනවා කියලා. ඒකේ අදහස මෙන්න මේකයි. මේ යෝගාවචරයට පුළුවන් තමන්ගේ සක්මන කොටස් කීපයකට බෙදා ගන්න. අපි දැන් තේරෙන භාෂාවෙන් ගත්තොත් දැන් අපි දන්නවා වම් පාය දකුණු පාය කියලා අපට පා දෙකක් තිබෙනවා. එහෙමනම් මේ අපි ඉරියව්වක් තියෙනකොට වම් දකුණ නැත්නම් වම් පාය දකුණු පාය කියන අදහසින් අපි ඇවිදිනවා. එතන අපේ අවධානය අපි යොමු කරන්නේ මේ පාසටහනට. පාසටහනට අවධානය යොමු කරලා ඇවිදින අදහස, ඇවිදීමේ චේතනාව, ඇවිදීමේ සිහිය, ඇවිදීමේ නුවණ කියන එක පිහිටුවාගෙන අපි දැන් ඇවිදිනවා. අර වම දකුණ කියලා සංසුන්ව අපි ටිකක් ඇවිදින්න පුරුදුන සක්මන් කරන්න පුරුදු වෙනවා. එසේ සක්මන් කරගෙන යනවා ටික අර වික්ෂිප්ත වෙච්ච මනස, ඒ වගේම බාහිර අරමුණුත් ගැටි තිබුණු මනස ක්‍රමක්‍රමයෙන් අර වම දකුණ කියන අවස්ථාවට පිහිටෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ මෙතනදී මේ වම දකුණ කියන වචනය නෙමෙයි සිහිය පිහිටුවා ගන්න ඉරියව්වේ. වම නම් ඒ වම් කකුල යන විදිය බලන්නට ඕනේ. දකුණ නම් දකුණු කකුල යන විදිය. ඒ වම දකුණ කියලා පාසටහනට සිහිය පිහිටුවාගෙන ඔන්න සක්මන වඩනවා. ඉතින් ටික දවසක් එසේ සක්මන වඩලා මේ යෝගාවචරයාට ඕනනම් තවදුරටත් මේක ටිකක් ඊට වඩා හොඳින් සිහිය පිහිටුවා ගන්නට නම් අර වම දකුණ කියන එක අමතක කරලා මේ හැම පියවරකම තියෙනවා අවස්ථා තුනක්. ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා. අවස්ථා තුනක් තිබෙනවා. එහෙමනම් මේ ඔසවනවා නම් දැන් දකුණු පාය නම් ඔසවනවා, ගෙනියනවා, තබනවා. මේක අවස්ථා තුනක් විදිහට දකින්නට ඕනේ. නැත්නම් ඔසවනවා, ගෙනියනවා, තබනවා මේ වචන නෙමෙයි. ඔසවන්නේ ඔසවනවා කියන අදහසින්ම හිමින් ඔසවනවා මේ විලුඹුව. ගෙනියනවා නම් ඔන්න සම්පූර්ණ කකුල ගෙනියනවා. තබනවා නම් ඔන්න පොළොවට තබනවා. අනිත් කකුල නම් ඔන්න ඔසවනවා. ගෙනියනවා, තබනවා. මේ ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන කර්මස්ථානේ හොඳට වඩ아가න යනකොට මේ යෝගාවචරයට පුළුවන් අඛණ්ඩව සිහිනුවන පිහිටුවා ගන්න. ඉතින් දැන් අර වම දකුණ විදියට සක්මන් කිරීමට වඩා බොහොම සංවර වුණා දැන් ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන සක්මනේදී. නැවතත් මේ යෝගාවචරය මේ සක්මන දියුණු කරගෙන ඉස්සරහට යමින් ඉදිරියට ගමන් කරමින් තවදුරටත් මේකේ යන්න අවශ්‍ය නම් එක පියවර සටහනක කොටස් හතරක් බලනවා. ඔසවනවා, ගෙනියනවා, පහත් කරනවා, තබනවා. ඔසවනවා, ගෙනියනවා, පහත් කරනවා, තබනවා. මෙන්න මේ විදිහට දැන් මේ යෝගාවචරය පුරුදු වෙනවා. එසේ පුරුදු වෙලා තවදුරටත් මේ යෝගාවචරය ගමන් කරමින් තවදුරටත් මේකේ සිහිය අඛණ්ඩව පිහිටුවා ගන්න ඕනේ නම් මේ පියවර සටහන කොටස් පහකට බෙදා ගන්නවා. පහකට බෙදාගන්නේ කොහොමද? ඔසවනවා, ගෙනියනවා, පහත් කරනවා, තබනවා, තද කරනවා. නැවතත් ඔසවනවා,
ගෙනියනවා, පහත් කරනවා, තබනවා, තද කරනවා. එතකොට මේක අවස්ථා පහක් විදිහට මේ යෝගාවචර දකින්නට ඕන. එක පියවරක නම් අවස්ථා පහක් තියෙන මේක සංසුන්ව තමන් වඩාගෙන යනකොට අර අඛණ්ඩව සිහිය පිහිටුවා ගන්න පුළුවන්, සිහිනුවන අවදි කර ගන්න පුළුවන්, යෝනිසෝ මනසිකාරය දියුණු කර ගන්න පුළුවන්. ඉතින් එසේ සක්මන් කිරීම තමන්ගේ පරියංක භාවනාවට උදව්වක් වෙන උපකාරයක් වෙනවා. හැබැයි මතක තියාගන්න මේ කියන සක්මනම විදර්ශනාවට වඩන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ විදර්ශනාවට වඩන්නේ කොහොමද කියනවනම් අර මුලින් මතක් කර විදිහට ඔය රූප කලාප ගැන හොඳ අවබෝධයක්, නාම කලාප ගැන හිතගෙන අවබෝධයක් තිවෙන යෝගාවචරයක් නම් මේ නාම රූප ගැන හොඳ වැටහීමක් තියෙන යෝගාවචරයක් නම් දැක ඉන්න යෝගාවචරයක් නම් මේ යෝගාවචරයට පුළුවන් මෙතනදී ගැඹුරු විදර්ශනාව හිත අරගෙන යන්න. කොහොමද ගැඹුරු විදර්ශනාව හිත අරගෙන යන්නේ? දැන් යෝගාවචරය දකින්න දැන් වම දකුණ කියන දේ දකින්න පුළුවන්. වම කියනකොට අර වම් කකුලේ රූප කලාප කැඩි යන ආකාරය. දකුණු පාය වෙනස් වෙනකොට රූප කලාප කැඩි යන ආකාරය දකිනවා. නැවතත් මේ යෝගාවචරල ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන අවස්ථාවට ඇවිදින් අන්න ඔසවනකොට රූප කලාප හට ගන්නවා අලුතෙන්. ඒ වගේ හටගෙන තිබෙන දේවල් කැඩි යනවා. එතන ගෙනියනකොට අන්න රූප කලාප අලුතෙන් හට ගන්න ගමන් පරණ රූප කලාප කැඩි යනවා. මොන තියෙනකොට අලුතෙන් රූප කලාප හට ගන්නවා, ඒ වගේම කැඩි යනවා, බිඳි යනවා. ඔය විදිහට මේ යෝගාවචරයට පුළුවන් අර රූප කලාපයන්ගේ හට ගැනීමයි බිඳි යෑමයි මේ අවස්ථා දෙකම හොඳට දකින්න පුළුවන් ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන අවස්ථාවේදී. නැවතත් අර මේ යෝගාවචර හතරවන පියවරට ඇවිදින් ඔසවනවා, ගෙනියනවා, පහත් කරනවා, තබනවා කියන අවස්ථාවේදී අර රූප කලාපයන්ගේ උපාද අවස්ථාව, ත්‍ිති අවස්ථාව, භංග අවස්ථාවන් දකිමින් මේ යෝගාවචරය සක්මන් කරනවා. එතකොට මේ තමන්ගේ පයේ විතරක් නෙමෙයි, ඒ පයත් එක්ක මුළු ශරීරයෙන් මේ රූප කලාපයන්ගේ වෙනස දකිනවා. රූප කලාපයන් කැඩි බිඳි යන ආකාරය දකිනවා. ඒ වගේ මේ යෝගාවචරය අර පස්වෙනි අවස්ථාවටත් එවිදින් නැවතත් හිත දියුණු කරනකොට යෝගාවචරය දකින්න එහෙමනම් ඔසවනවා, ගෙනියනවා, තබනවා, පහත් කරනවා, තද කරනවා. අවස්ථා පහේදී මේ රූප කලාපයන් වෙනස. එතකොට මේ රූප කලාපයන් ගැන හොඳට දැකලා මේ රූප කලාපයන්ගේ වෙනස දකිනකොට මේ යෝගාවචරය ඥාන සම්ප්‍රයුක්ත නම්, ඒ වගේම හොඳට පජානාති කියන නුවණින් බලන කෙනෙක් නම් අර ඔසවනවා කියන ක්‍රියාව සිද්ධ වුණේ ඔසවනවා කියන සිතක් පහළ වූ නිසානේ අන්න සිත ගැන අවබෝධයක් ඇති කරගන්නවා. අන්න මේ සිත කියලා කියන්නේ ජවන් වශයෙන් කුසාසිත පහළ වුණා. මේ කුසාසිත වලින් තමයි මේ ක්‍රියාව සිද්ධ කරේ කියලා අන්න නාමයක් හඳුනා ගන්නවා. අන්න රූපයක් හඳුනා ගන්නවා. ඔය විදිහට දැන් මේ තමන් වඩන ඉරියව්වට අදාළව ඔසවනවා නම් ඔසවනවා කියන ඉරියව්වේ හිත, ගෙනියනවා නම් ගෙනියනවා කියන සිත, ඒක තබනවා කියන හිත. මෙන්න මේ නාමයයි රූපයයි දෙකම යෝගාවචරය දකිමින් සක්මනේ යෙදෙනවා. එසේ ගැඹුරින් සක්මනේ යෙදෙනකොට මේ නාම රූප දෙක වෙනම නුවරින් දැක යෝගාවචරය සක්මන් කරනකොට මෙතන මේ යෝගාවචරයට පුළුවන් Tamanda සක්මනේදීම අර නාම රූප දෙක සමග පංචස්කන්ධය ප්‍රකට කරගන්න. ඒ විතරක් නෙමෙයි යෝගාවචර තවදුරටත් ගැඹුරින් යන්න පුළුවන් සක්මන කොහොමද? අර ඔසවන රූප කලාප කැඩි බිඳි යනකොට අනිත්‍යතාවය වඩනවා. ඒ වගේම ගෙනියනකොට අනිත්‍යතාවය. ඒ වගේම තබනකොට අනිත්‍යතාවය. ඒ වගේම පියවරට මේ රූප කලාපයන්ගේ අනිත්‍ය දකිමින්, දුක්ඛය දකිමින්, අනාත්මය දකිමින්, සත්පුද්ගල සංඥාවක් නැති ආකාරය දකිමින් මේ යෝගාවචර සක්මන වඩනවා. එසේ වඩාගෙන යනකොට තමයි පින්වතුනි අර සක්මන් භාවනාවේදී සව් කෙලසුන් නසා නිවන් දැක්කා කියලා කියන්නේ මෙන්න මේ ගැඹුරු විදර්ශනාවෙන් යුක්තව සක්මන් කරපු යෝගාවචරය තමයි. එහෙමනම් මේ සක්මන් භාවනාවේදී නාම රූප දෙක හඳුනා ගන්නවා. ඒ නාම රූප දෙක ස්කන්ධ වශයෙන් බෙදා ගන්නවා. ස්කන්ධ වශයෙන් බෙදාගෙන මේ හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩමින් මේ යෝගාවචරය සක්මනෙන් දැන් ඔන්න නිවනට සමීප වෙනවා. ඔය විදිහට තමයි අපට පුළුවන්නේ මේ සතර ඉරියව්වම අපට පුළුවන් ඉරියාපත භාවනාවක් විදිහට වඩන්ට ඒ වගේම ප්‍රගුණ කරගන්න පුළුවන් ඒ භාවනාව තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරන්නේ. එහෙමනම්
මේ සතර ඉරියව්ව මොන ආකාරයෙන්ද මොන විදිහද මේක අපි නුවණින් දකින්න පුරුදු වෙන්නට ඕනේ. ඒ වගේම දැන් අර විජය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුල් ගාථාවෙන් චරං වා යදිවා තිට්ඨං නිසින්නෝ උදවා සයං සම්මිඤ්ජේති පසාරේති ඒසා කායස්ස ඉංජන. දැන් මේ කයක තියෙන ඉරියව් ස්වභාවයක් මොනවද? චරං වා යදිවා තිට්ඨං හැසිරීමක් හෝ සිටීමක් හෝ ඒ වගේම වාඩි වීමක් හෝ නිදා ගැනීමක් ඒ වගේම මේ අතපය ක්‍රියාත්මක වීමක් ඒ වගේ දිග්ගෑරීමක් හැකිලීමක් මේ වගේ ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. මේ හැම දෙයක්ම කයේ ස්වභාවය නිසා කායික ක්‍රියාවලියක්. එහෙමනම් මේ කායික ක්‍රියාව හටගත්තේ අර චිත්තකිරිය වායෝ ධාතුවෙන්. චිත්තකිරිය වායෝ ධාතුවෙන් තමයි මේ සතර ඉරියව් පවතින්නේ. එහෙනම් සතර ඉරියව්වද භාවනාව යෙදෙනකොට අර සත්පුද්ගල සංඥාව යටපත් කරගෙන සතිපට්ඨාන භාවනාව වැඩෙන ආකාරයෙන් තමයි යෝගාවචරය සතර ඉරියව්ව ප්‍රගුණ කරගන්නට ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙසේ තමන්ගේ එම රූපකය දිහා බලාගෙන තමන්ගේ මේ සතරිය ඉරියව් දිහා බලාගෙන මොන යම් ක්‍රමයකින් හෝ මේ නාම රූප දෙක හොඳට ප්‍රගුණ කරගනිමින් නාම රූප තමයි මෙතන පවතින නාම රූප සමුදායක ක්‍රියාවක් කියන අවස්ථාව හොඳට දකිමින් හිතපු යෝගාවචරය අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති ආධ්‍යාත්මිකෝ තමන්ගේ රූපකය දකිමින් අන්න නුවණින් වාසය කරනවා. ඒ වගේම බහිද්ධාවා කායේ කායානුපස්සේ විහෙරති බාහිර කයක් කොහොමද අපි අරමුණු කරන්නේ? දැන් අපි S2 අරගෙන ඉන්නකොට නම් බාහිර පුද්ගලයෙක්ගේ මේ සතර ඉරියව් අපිට දකින්න පුළුවන්. එසේ දකින අවස්ථාවේදී පවා අපට එතන සත්පුද්ගල සංඥාවක් එවැගේ අපි හඳුන්වන යාළු මිත්‍රෙක් නෑදෑයෙක් තමයි ඇවිදින්න යන්නේ කතා කරන්න කියලා අපිට හැඟෙනවා නම් එතන ඉරියාපත භාවනාවක් නෙමෙයි. එහෙමනම් මේ ඉරියාපත භාවනාව දියුණු කරගන්නවා කියලා කියන්නේ ඒ ඇවිදින කෙනා සත්‍යයේ පුද්ගලයෙක් නෙවෙයි කියලා දකිනවනම් අර පියවි S2කින් අපි රූපයක් දකිනකොට අර හොඳ විදර්ශනාවක් ඉන්න කෙනෙකුට හැම දෙයක්ම S2 අරගෙන උනත් විදර්ශනා ඥානෙ පිහිටව ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම නාම රූප නේද කියලා නුවණින් දකින්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් ඒකෙන් ලැබෙන්නේ කාලයක් තිස්සේ ප්‍රගුණ කරගන්න යෝගාවචරයන්ට කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. නමුත් යම්කිසි යෝගාවචරයකට බාහිර කායික මේ සතර ඉරියව් වඩනවා නම් අර තමන් හොඳට දැන් සමාධි දියුණු කරගෙන ඉන්න කෙනෙක් ධ්‍යාන උපදවගෙන මේ නාම රූප දැකලා විදර්ශනාවට හැරීලා සතර ඉරියව් ප්‍රගුණ කරගෙන ඉන්න කෙනෙක් නිසා එවැනි කෙනෙක් නම් ඒ තමන්ට පුළුවන් තමන්ගේ ඉස්සරහින් ඉන්න කෙනෙක් තමන්ගේ පිටිපස්සෙන් ඉන්න කෙනෙක් අරමුණු කරනකොට ඒ අරමුණු කරන වෙලාවෙම තමන්ට මෙතන සත්‍යයේ පුද්ගලයේ කියලා එන්න සම්පූර්ණ රූප කලාප ගොඩක් විදිහට කුඩු අංශු ගොඩක් විදිහට තමන්ට පේන්න පටන් ගන්න ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ රූප ගොඩක් විදිහට දකිනකොට කලාප ගොඩක් දකිනකොට ඒ කලාපයන්ගේ ස්වභාවය දකිමින් අර ඇවිදිනකොට ඒ රූප කලාප ඇවිදින ආකාරය සිටගෙන ඉන්න රූප කලාප සිටගෙන ඉන්න ආකාරය නිදාගෙන ඉන්න ආකාර රූප කලාපයන්ගේ ස්වභාවය ඒ වගේම සක්මන් කරන ඒ වගේ වාඩි වෙලා ඉන්නවනම් වාඩි වෙලා ඉන්න අවස්ථාවේ මේ සතර ඉරියව්වම රූප ගොඩක් හැටියට රූප කලාප සමුදාය ක්‍රියාවක් හැටියට ඒ පුද්ගලයන්ගේ සිතේ ස්වභාවයට අනුව කියන නුවණින් වටහා ගන්න පුළුවන් යෝගාවචරය. අන්න බහිද්ධාවා කාය ස්වභාවය. ඒ වගේම අජ්ජහත් බහිද්ධාවා කියලා කියන තමන්ගේ ශරීරයේ සතර ඉරියව්වත් නුවණින් දකින්නාසේ අර බාහිර පුද්ගලයන්ගේද සතර ඉරියව් නුවණින් දකින නාම රූපයන් වශයෙන් දකිනවා. ඔය විදිහට ආධ්‍යාත්මික බාහිර හොඳට නැවත වඩා ගනිමින් අර ඉරියාපත භාවනාවෙන් විදර්ශනාව ශක්තිමත් කරගන්න මේ යෝගාවචරයා දැන් ඔන්න එනවා ඊළඟ අවස්ථාව තමයි සමුදය ධම්මානුපස්සේවා කායස්මි විහෙරති. අට කතාවේ පැහැදිලි කරන්නේ අවිද්‍යා සමුදයෝ රූප සමුදයෝ. අවිද්‍යාව නිසා රූප හට ගන්නවා. දැන් මේ පින්වතුන් මතක ඇති මම ආනාපාන සති සූත්‍ර දේශනාවේදී පව ඔය සමුදය ධම්ම වය ධම්ම කියන අවස්ථාව උද්‍යප්පේ ඥානය සම්බන්ධ කරන දේශනා කරා කෙටියෙන්. ඒ වගේ තමයි මෙතනත් අපි තේරුම් ගන්නට ඕනේ අපේ මේ රූපකය කියලා කියන්නේ හේතුඵල නිර්මාණය කියන අපි දැනගත්තා. එහෙමනම් මේ හේතුඵල කියලා කියන්නේ වර්තමාන වශයෙන් චිත්තකේදී වායෝ ධාතුවෙන් වර්තමාන සුපදින මේ සිත නිසා උපදින චිත්තජ රූප නිසා
මේ රූපකය ඉරියව් පැවැත්ම සිද්ධ වුණාට මේ රූප කලාපයන්ගේ පැවැත්මට අතීත හේතු සම්බන්ධිකුත් තියෙනවා. එහෙමනම් අතීත වශයෙන් අර අපි මේ රූපකය නිර්මාණයක් නැත්නම් මේ කයේ නිර්මාණය මේ ජීවිතයේදී සිද්ධ කරගත්තේ අතීතයේ සිද්ධ කරගත්ත ක්ලේශ වට්ටේ සහ කම්ම වට්ටේ නිසා. ඉතින් පටිච්ච සමුප්පාද ණය ක්‍රමය තමයි මෙතන දේශනා කරන්නේ. එහෙමනම් අතීතයේ සිද්ධ කරගත්ත ක්ලේශ වට්ටේ කම්ම වට්ටේ නිසා තමයි ශරීර කූඩු නිර්මාණය වෙලා තිබෙන්නේ. එහෙමනම් අතීතයේ මේ ක්ලේශ වට්ටේ කියලා කියන්නේ අවිජ්ජා තණ්හා උපාදාන කියන අවස්ථා තුන. කම්ම වට්ටේ කියන්නේ සංඛාර කම්ම. ඉතින් මේ අවිජ්ජා තණ්හා උපාදාන සංඛාර කම්ම කියන අතීත හේතු පහ නිසා තමයි වර්තමාන වශයෙන් මේ අපේ රූපකයේ හට ගැනීම සිද්ධ වෙන්නේ. ඉරියව් වල හට ගැනීම සිද්ධ වෙන්නේ. ඉරියව් වල හට ගන්නවා කියන්නේ මේ ඉරියව්වත් එක්ක උපදින කර්මජ රූප කලාප, චිත්තජ රූප කලාප, පුතුජ රූප කලාප, ආහාරජ රූප කලාප, රූප කලාප හතරක් තියෙනවානේ. මේ හතර කොටස් වලට බෙදාගත්තාම විශේෂයෙන් කර්මජ රූප කලාපයන්ගේ හට ගැනීම සිද්ධ වෙන්නේ අතීත වූ අවිජ්ජාව නිසා වන කර්මජ රූප කලාපයන් හට ගැනීම සිද්ධ වුණා. අවිද්‍යාව හේතුව ඵලය තමයි කර්මජ රූප කලාපයන්ගේ හට ගැනීම. එහෙමනම් අවිද්‍යාව අනිත්‍ය නම් ඒ වගේම එතුනේ මේ කර්මජ රූප කලාපයත් අනිත්‍යයි. ඔය විදිහට හට ගැනීම දකින්න පුරුදු වෙනවා. ඒ වගේම තණ්හාව නිසා කර්මජ රූප කලාප හට ගන්නවා. අන්න ඒ වගේම උපාදාන නිසා කර්මජ රූප කලාප හට ගන්නවා. ඒ වගේම සංඛාර නිසා කර්මජ රූප කලාප හට ගන්නවා. ඒ වගේම කම්ම නැත්නම් කර්ම ශක්ති ජනක කර්මය නිසා මේ කර්මජ රූප කලාප හට ගන්නවා. අතරක් නෑර මේ ගංගාවක් ගලාගෙන බසින්නාසේ මේ කර්මජ රූප අතරක් නෑර පහළ වෙනවා. සෑම චිත්තාක්ෂණේ උපාදක්ෂණේ ත්‍රිතික්ෂණේ භංගක්ෂණේ පහළ වෙන්න පටන් ගන්නවා. චුත වෙන්න චිත්තාක්ෂණ 17ක් තියදී තමයි කර්මජ රූපයන්ගේ උපාත්‍ය සම්පූර්ණ නවතින්නේ. එවනම් ප්‍රතිසන්දිගත අවස්ථාවේ පටන් ඒ චුත වෙන චිත්තාක්ෂණ 17ක් තියෙනකම් මේ කර්මජ රූපයන්ගේ පහළ වීම අඛණ්ඩව අතරක් නෑර සිද්ධ වෙනවා. අර ඉරියාපත භාවනාවේදී කර්මජ රූප දකිනකොට මේ හැම දෙයකටම හේතුව අවිජ්ජා තණ්හා උපාදාන සංඛාර කම්ම කියන දකිමින් රූප කලාපයෙන් හට ගැනීම සමුදය දකිනවා. ඒ වගේම වය කියලා කියන්නේ ඒ හටගත් රූප කලාප බිඳෙන ආකාරය. අන හටගත්න රූප කලාපයක් අවිද්‍යාව නිසා ඒ වගේම බිඳෙනවා. ඒ බිඳෙන ස්වභාවය දකිනවා. ඒ වගේම සමුදය වය හට ගැනීමයි බිඳීමයි දෙකම දකිනවා. ඒ වගේම දැන් චිත්තජ රූපයන්ගේ හට ගැනීම නැත්නම් ඉරියව් වල විශේෂයෙන් වායෝ ධාතුවෙන් මේ ප්‍රධාන වශයෙන් වායෝ ධාතු උදව් කරලා තමයි ඉරියව් පැවැත්ම සිද්ධ කරන්නේ. අන්න චිත්ත කිරිය වායෝ ධාතු සිත නිසා උපදින චිත්තජ කිරිය වායෝ ධාතුවෙන් තමයි සිද්ධ වන්නේ. අන්න හේතුඵල වශයෙන් දකිනවා. ඒ වගේම මේ රූප කලාප එහෙට මෙහෙට ගමන් කරනකොට අතපය ගමන් කරන මේ රූප කලාපයන්ගේ උතුජ පරම්පරාවල තේජෝ රූපයෙන් තමයි තේජෝ රූප පරම්පරාවක් තියෙනවා. ඒ කලාපයන්ගේ තේජෝ ශක්තිය උතුජ පරම්පරාව බිහි කරනවා. තේජෝ හේතුවයි උතුජ පරම්පරාව ඵලය කියලා අන්න හේතුඵල වශයෙන් සමුදය වශයෙන් දකිනවා. ඒ වගේම නැවතත් ආහාර පරම්පරාවන් දකිනකොට ඒ කලාපීය ඕජා වලින් තමයි ආහාර පරම්පරාව බිහි කරේ කියලා අන්න ඕජා රූපේ දකිනවා. ඒ ආහාර පරම්පරාව දකිනවා. ඉතින් මම මේ දේශනා කරන්නේ ඉතාමත්ම ගැඹුරු අවස්ථාවක්. මේ කියන සමහරක් කරුණු කාරණා වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේවා කවදා හරි අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් අර මූලික වශයෙන් හරි මම අර මතක් කර දුන්න සරල සක්මන් භාවනාව ප්‍රගුණ කර ගන්න පුළුවන්. සරල ඉරියාපත භාවනාව ප්‍රගුණ කර ගන්න පුළුවන්. කවදා හෝ දවසක අපට ගැඹුරු ඉරියාපත භාවනාවට බැසගෙන බුදු පියාණන් වහන්සේලා දේශනා කර මහරහතන් වහන්සේලා වර්ණනා කර මේ මාර්ගඵල නිවන් දක්වා යන්න අපට අවස්ථාවක් නොලැබෙනවා නෙමෙයි අනිවාර්යෙන් අපට කවදා හෝ ලැබෙනවා. ඒක නිසා මේ සතර ඉරියව්වේදී මේ රූප කලාපයන්ගේ හට ගැනීම බිඳීම දකින වශයෙන්ම ඒ අවස්ථාවල හිතේ හට ගැනීම බිඳීම හට ගන්න තේරුම් ගන්නවා. ඒක තමයි සමුදය ධම්ම වය ධම්ම සමුදය වය ධම්ම කියලා කියන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ ඉරියාපත භාවනාව සමත වශයෙන් ඉරියාපත භාවනාව විදර්ශනා වශයෙන් ඉරියාපත භාවනාව ආධ්‍යාත්මික බාහිර වශයෙන් ඉරියාපත භාවනාව සමුදය වය කියන මේ උද්‍යප්පේ ඥාන වශයෙන් ඉන්හිහාට දේශනා කරනවා. ගැඹුරේ පියවරෙන් පියවරට භංග බය ආදී කොට ඇති සියලුම ඥාන ඉක්මවා මගඵල නිවන් අවබෝධ කර ගැනීම දක්වා තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කර තිබෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා පැහැදිලි කරන්නේ කොහොමද? අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. එවනම් මේ යෝගාවචරය දකින්න මොකද්ද? තමන්ට දැන් කයක් දැන් අත්ති කායෝතිවා 50 සති තමන්ට දැන් කයක් තියෙනවා කියලා දැන් මුලින් තිබුණ හිතේ තිබුණ කයක් කියන හැඟීමක් තිබුණා. නමුත් මේ කය කියන එක මොකද්ද? තමන් තේරුම් ගන්නවා කොහොමද?
මෙතන නුවණින් වටහා ගන්නවා නුවණින් තේරුම් ගන්නවා මෙතන සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් වශයෙන් ග්‍රහණය කරගන්න කයක් මෙතන නැහැ. ශරීරයක් නැහැ. ඒ වගේ රූපයක් නැහැ. මෙතන තිබෙන්නේ මොකද්ද? නුවණින් දකින්න ඕන සිහිය දියුණු කරගෙන සිහියෙන් දකින්න ඕන ඉරියාපත කයක් විතරයි. ඒ වගේ නාම රූප කයක් විතරයි. ඒ වගේ ස්කන්ධ කයක් විතරයි. ආයතන කයක් විතරයි. ධාතු කයක් විතරයි. එහෙමනම් මෙතන සත්‍ය පුද්ගලික ආත්මසිකන් ගන්න දෙයක් නේද මනාව සිහිය පිහිටුවා ගන්නවා. ඒ වගේම අනිශ්චිතෝච විහෙරති මෙතන තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් මිශ්‍රිත කරගන්න ග්‍රහණය කරගන්න දෙයක් නෑ. අල්ලගන්න දෙයක් නෑ මෙතන. ඒ වගේ මේ ලෝකේ නැත්නම් මේ රූප කය ගැන තියෙන කිසිම උපාදානයක් නැත්නම් ගැනීමක් ආත්ම දෘෂ්ටියක් වශයෙන් ගන්න දෙයක් නෑ. මේ යෝගාවචර නුවණින් දකින්න එහෙනම් මෙතන හැම තැනකදීම සත්‍ය පුද්ගල සංඥාවෙන් අත මිදිලා අර නිස්සත්ව නිජීව ස්වභාවය දකිමින් ගැඹුරු විදර්ශනාවෙන් සංඛාරුපේක්ඛා ඥානය දක්වා සිහිය පිහිටුවාගෙන අර ගැඹුරින් මේ යෝගාවචරයා ගැඹුරු විදර්ශනාවෙන් මගපල නිවන් දක්වා යන මාර්ගය ඉරියාපත භාවනාවෙන් පැහැදිලි කර ගන්නවා. ඒක නිසා අපි නුවණින් වටහා ගන්නවා නම් නැවතත් සිහි කර ගන්නවා නම් යම් කිසි වෙලාවක Tamanට පුළුවන් නම් මේ ඉරියාපත ගැන නැත්නම් Tamanගේ මේ ඉරියව් ගැන හොඳට නුවණින් දකින්න පුළුවන් නම් ඒ වගේම ඉරියව්ව ක්‍රියාකාරීත්වය වටහා ගන්නවා නම් ඒ තුලම සිහිය පිහිටුවා ගැනීම දුක්ඛ සත්‍ය වටහා ගැනීමක් වෙනවා. ඒ වගේම මේ ඉරියව් වල හට ගැනීමට හේතුවක් තියෙනවා. විශේෂයෙන්ම పూర్ව භව තෘෂ්ණාව. අතීතයේ අපි දිනු කරගත් තෘෂ්ණාව නිසා තමයි කයේ නිර්මාණය මේ කයක් හැදෙන නිසා තමයි සතර ඉරියව් වල පැවැත්ම සිද්ධ වෙන්නේ කියලා දකිනකොට අර අතීත තෘෂ්ණාව තේරුම් ගන්නකොට අතීත හේතුව දකිනකොට අන්න මේකට සමුදේ සත්‍ය වටහා ගන්නවා. ඒ වගේම දැන් කනික නිරෝධ අච්ඡන්ත නිරෝධේ අවස්ථා දෙකක් තියෙනවා. දැන් මේ නාම රූප ඉරියාපත භාවනාව යෙදී ඉන්න අවස්ථාවලදී ක්ෂණයක් පාසා මේ නාම රූපයන්ගේ බිඳීම දකිනකොට කනික නිරෝධය කියලා කියන්නේ. අච්ඡන්ත නිරෝධය කියලා කියන්නේ නැවත නූපදිනත නැවත භවයක් කරා නැවත ආත්මයක් කරා නොයන මට්ටමින් ඒ නිවන් අවබෝධ කරගෙන නිර්වාණය ලැබීම තමයි නියම නිරෝධ සත්‍ය තේරුම් ගන්න. එහෙමනම් මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය නොපවත්ම යම් තැනක දකිනවා නම් පැවතීමක් නැහැ කියලා වැටහෙනවා නම් අන්න එදා නිරෝධ සත්‍ය අවබෝධ වුණා. එහෙමත් නැත්නම් කෙනෙකුට පුළුවන් නම් මේ නාම රූපයන්ගේ ඒ ක්ෂණයක් පාසා කැඩි බිඳි යන ස්වභාවය දකිමින් ඉන්නවා නම් කණික නිරෝධය වටහා ගන්නවා වෙනවා. ඒ විතරක් නෙමේ මේ දුක දැනගන්න අවස්ථාවේදී එවම ඉරියාපතයන්ගේ පැවැත්ම දුකක් විදිහින් දකිනකොට මේ ඉරියව්වල හට ගැනීමට හේතු තෘෂ්ණාව විදිහින් දකිනකොට මේ ඒ වගේම නාම රූපයන්ගේ බිඳි යන ස්වභාවය කණික නිරෝධ වශයෙන් දකිනකොට ඒ වගේම යම් දවසකදී ඒ අච්ඡන්ද නිරෝධය කරා ගමන් කරනකොට මෙතන ආර්ය මාර්ගයක් වැඩෙන්නේ. මෙන්න මේ ආර්ය මාර්ගය අපි කියන්නේ මාර්ග සත්‍යය. එහෙමනම් අපිට මේ සතර ඉරියාපත භාවනාවේදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් නුවණින් දකිමින් ඒ ප්‍රගුණ කරගෙන අපට පුළුවන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරා ගමන් කරන්න. එහෙමනම් අපි නැවතත් සිහි කරගන්නට ඕනේ තමන් මොනියම් ඉරියව්වක්ද පරිහරණය කරන්නේ මේ ඉරියව්වේ හේතු කාරණා දකිනකොට ඉරියව් ස්වභාවය වටහා ගන්නකොට මේක දුක්ඛ සත්‍ය වශයෙන් සමුදය සත්‍ය වශයෙන් වැටහෙනකොට නිරෝධ සත්‍ය වශයෙන් වැටහෙනකොට එතන අපි ළඟ ආර්ය මාර්ගය තමයි අපි ගමන් කරන්නේ. සෝවාන් බවටපත් නොවන සෝවාන් මාර්ගයට පිළිපන්න පුද්ගලයන් හැටියට අපට පුළුවන්කම ලැබෙන අපේ సంతාන තුල ඒ සීල සමාධි ප්‍රඥා නිවැරදිව වැඩෙමින් ආර්ය මාර්ගය සම්පූර්ණ කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් තථාගත බුදු පියාණන් වහන්සේ අපට මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී දෙවන භාවනා කර්මස්ථානයේ හැටියට ඉරියාපත භාවනාවේදී දේශනා කරන්නේ අපි මේ භාවනාවට වාඩි වෙන පරිහරණය කරන සතර ඉරියව් දිහා නුවණින් දැකීම සත්පුද්ගල සංඥාව යටපත් කරගෙන සතිපට්ඨාන භාවනාවෙන් දකිමින් මේ යෝගාවචරයට නිවන කරා සමීප වීමේ පිළිවෙතක් කියන එක තේරුම් ගන්නට ඕනේ. එහෙමනම් අද දවසේදී මේ කායානුපස්සනාවට අදාළ වූ ඒ ඉරියාපත භාවනාව සම්බන්ධයෙන් අපි මේ දේශනාවක් කළේ ඒ කාල වේලාවට අනුව. ඉතින් මෙතකින් ජනිත කරගත් උතුම් කුසල ශක්තිය, පුණ්‍ය ශක්තිය හැමදෙනාටම සතර ඉරියව්වම නුවණින් දකිමින් සතර ඉරියව්වේම සත් සමාධි ඥාන පහළ කරගෙන සතර ඉරියව්වේම නාම රූප දකිමින් විදර්ශනා ඥාන පහළ කරගෙන සතර ඉරියව්වෙන් යම් ඉරියව්වකද තමන් කැමැති වෙන්නේ ඒ යම් ඉරියව්වක් හේතු කරගෙන උදව් කරගෙන
මගඵල පිළිවෙලින් අමා මහ නිවන් සුව අවබෝධ කරගන්නට මේ උතුම් දේශනාව හැම දිනාටම මහෝපකාරී වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. බොහොම පින් ස්වාමීන් වහන්සේ. තාමත්ම අනර්ග අපිට බොහොම ප්‍රතිඵලදායක නැත්නම් ප්‍රයෝජනයක් ගත හැකි වෙන ආකාරයෙන් ස්වාමීන් වහන්සේ අපිට මේ ඉරියාපත භාවනාව ගැන විශාල කරුණු රාශියක් අප වෙත ගෙනාවා. ස්වාමීන් වහන්සේ බොහොම පින්. මම හිතන්නේ ස්වාමීන් වහන්සේට තියෙන තව විනාඩි 30ක පමණ කාලයක් අප සමග රැඳී සිටින්න. ඒක නිසා මම ගෞරවයෙන් කල්යාණ මිත්‍රෙන්ගෙන් ඉල්ලා සිටිනවා මේ කාලෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ස්වාමීන් වහන්සේගෙන් වෙත යොමු වෙන්න තවත් කාරණා මේක දැනට පැහැදිලි කරපු කාරණා තවදුරටත් පැහැදිලි කර ගැනීමට තැන් නැත්නම් මේ කාලයකට ප්‍රයෝජනෙට ගන්න කියලා. හොඳයි මම විවෘත කරන්න සාකච්ඡාව හැමෝටම ඉක්මනින් ඉදිරිපත් වෙන්න තිරුවන් සරණයි. කර්තෘ මහා සංඝරත්නයේ ඇතුළු සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රියන්ගෙන් අවසරයි. පින්වත් ස්වාමින් වහන්සේ මගේ මේ ප්‍රශ්නය මේ ඉරියාපත භාවනාවේ ඊටම සරල අවස්ථාවක් ගැනයි මම බොහෝ විට මේ ගැන කල්පනා කරා දිනදා ජීවිතයේදී කොහොමද මේ ඉරියාපත භාවනාව වඩා ගන්නෙ කියලා. උදාහරණයක් වශයෙන් මම මේ වාහනයක් පදවගෙන යන අවස්ථාවේදී බොහෝ අවස්ථාවල හිතාගත්තා මේ 100 තියාගන්න ඕනේ මේ ගමනේ යන ගමනම ගැන වාහනේ පැදවීම ගැනම විතරක් කියලා. ඒක මට කරගන්න පුළුවන් වුණේ බොහොම කෙටි වෙලාවක් විනාඩි 5ක් වගේ විනාඩි 10ක් වගේ. ඊට පස්සේ ඒ සිත විසිරීලා ගියා. මට ඒකෙම ඒ සිත තියාගන්න බැරුව ගියා. ඉතින් මගේ ප්‍රශ්නය මට මෙහෙම වුණේ ඔබ වහන්සේ මේ කලින් සඳහන් කළ ආකාරයට අනුව ආනාපාන භාවනාවේ තිබුණ යම්කිසි අඩුපාඩුවක්ද එහෙම නැත්නම් මේ මගේ ඇහැ ඊටා ඉක්මනින් මේ වෙන රූප ඊටා ඉක්මනින් ඇදගත්තා කියන ඒකද කියන එකයි මගේ ප්‍රශ්නය. චේතන සරණයි. තෙරුවන් සරණයි මහත්තයා. අතර මහත්මයාගේ ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන් ගන්න ඕනේ එදිනෙදා ජීවිතේ තමන් වර්තමාන වශයෙන් කරන හැම ඉරියව්වක් කෙරෙහිම සිහිය පිහිටුවා ගැනීම බොහොම වැදගත්. ඒකත් ඉරියාපත භාවනාවටම අයිති. ඒ වෙලාව අපි කියන්නේ සිහිය සහ නුවණ දියුණු කර ගැනීම. යෝනිසෝ මානසිකාර්ය අවදින් තියා ගැනීම. තමන් කරන කියන දේ ගැන වර්තමානයේ සිහියෙන් නුවණින් ඒ අරමුණේ සිටීම තමයි පිටින් කතා කරන්නට ඕනේ. එහෙමනම් අපි ඒ දේ ගැන කතා කරනකොට ආනාපාන සතියේ ගැඹුරු අවස්ථාවක් හෝ ඒ වගේ දෙයක සම්බන්ධයක් නෙමෙයි තියෙන්නේ. මහත්මයාට එකම ඉරියව්වේ සිහිය සහ නුවණ පවත්වා ගැනීමේ දුර්වලතාවයක් තියෙනවා. ඒක නිසා අඛණ්ඩව සිහිය සහ නුවණ පිළිටුවා ගන්නට අපි යෝනිසෝ මනසිකාරය අපේ ළඟ තියෙන්නට ඕනේ. තමන් මුලින් හිතන්න මම කරන්නේ මොකද්ද? මම කරන්නට යන්නේ මොකද්ද? කියන්නේ මොකද්ද? කියන්නට යන්නේ මොකද්ද? මේ දේ කිරීමෙන් ඇති වැදගත්කම මොකද්ද? ඒ වගේම කිරීමෙන් ඇති ප්‍රයෝජනය මොකද්ද? අර තමන් යමක් කරන්නට කලින් හොඳට හිතලා අවධානය හිතට ගන්න. අවධානය අරගෙන ඉවර වෙලා ඒ තම වාහනේ රිය පදවනවා කියන අදහසෙන් රිය පදවන්න. ඉතින් රිය පදවන එක මූල ආරම්භය කරගෙන තමන්ගේ අවධානය වෙන රූප ගැන වෙන ශබ්ද ගැන යොමු කරගෙන අපි යනකොට අර හිත වෙනස් වෙනවා. ඒක නිසා ඒකේ තේරුම එක දිගට සිහියෙන් ඒක අරමුණේ ඉන්න බෑ කියන එක නේ. එහෙම නැත්නම් අපි නුවණේ දුර්වලතාවයක් තියෙනවා. ඒක නිසා සිහියයි නුවණයි දෙකම එක රැහැනකින් බැඳගෙන අරමුණේ වර්තමානයෙන් අරමුණේ හිත අදිෂ්ඨාන පූර්වාංගම සිතින් පවත්වාගෙන යනවා නම් මම හිතන ඔය බාධාවෙන් ජය ගන්න පුළුවන් ඒ කියලා. බොහෝ පිං ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. කතා කරන්න සංඝ මහත්මයා. ඔබ වහන්සේ කිව් විදිහට ස්වාමීන් වහන්සේ දැන් සක්මන් භාවනාවේ මුල අවදියේ කරන කෙනෙක්ට කකුල උස්සනවා, තබනවා, තබනවා කියනකොට ඊළඟ කකුල අනිත් කකුල දැන් ඉස්සෙල්ලා වම් කකුල නම් ඊළඟට දකුණු කකුලත් ඔසවනවා කියන එක අර වම් කකුල තියනවා කියන එක එක ළඟ වගේ සිදු වෙනවා. ඒකට සමහරවිට දෙකේ වෙනස ඉතින් අඳුර ගන්න අමාරු වගේ වෙන අවස්ථාවක් වෙනවා නම් ඒ වෙලාවේ සම්මාස තව තමන් එක කකුලක් තියලා ඉවර වෙලා හිතලම අනිත් කකුල උස්සන්න ඕනද නැත්නම් ඒක පහු වෙනකොට ප්‍රකට වෙනකන්
අර දෙවෙනි කකුල ඔසවනවා කියන එක තේරුම් නොගත්තට කමක් නැද්ද ස්වාමීන් වහන්සේ? පෙරවන් සරණයි මහත්තයාට හැම වෙලේම මතක තියාගන්න ඕනේ හැම ඉරියව්වක්ම සිද්ධ වෙන්නේ අපි මේ සිතට අනුව චේතනාවට අනුව. එහෙමනම් අපට පුළුවන් මේක සිතෙන් පාලනය කරගන්න. ඒක ස්වභාවයෙන් අපට වැඩෙන්න ඉඩ ඇරියොත් කවදාවත් ඔක නොවෙන්න පුළුවන්. ඒක පුරුද්දකට ගිහිල්ලා කවදාවත් අපට ඒක කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා ඔසවනවා ගෙනියනවා තබල එතන මොහොතක් ඉඳලා ඊළඟ කකුල ඔසවන්න පටන් ගන්න. එතකොට එතන Tamanට ඒ ඉරියව් ඒ කරන ක්‍රියාවේ අතරතුර වෙනස දකිමින් ඒ හිඩස දකිමින් යන ගමන තමයි සාර්ථක වෙන්නේ කියන එක මතක් කරනවා. බොහොම පින් සාන්නස ඊළඟ තව ප්‍රශ්නයක් තියෙන සාන්නස ඔබ වහන්සේ පහුගිය වතාවේ කියනකොට මට මතක විදිහට සමහරවම වැරදිද දන්නේ නැහැ. අර ඇවිදින ඉරව්වෙන් ආනාපාන සතිය කරන්න කියලා මේ අදහසක් දුන්නා. සාන්නස ඒක මගේ මතකය නිවැරදි නම් සාන්නස ඒ ආනාපාන සතියක් ඒ ඇවිදින මොහොතේ කරන එක පොඩ්ඩක් තව විස්තර කරන්න පුළුවන්ද? ඒකයි මේකයි මේ සක්මන් භාවනාව අතර වෙනස මොකද්ද ස්වාමීන් වහන්සේ? සක්මන් භාවනාවේදී මතක් කළේ අපි මේ ඉරියාපත සක්මනේදී තමන් වඩන ඉරියව්ව ගැන සිහිය පිහිටුවා ගැනීම පමණයි. හැබැයි ආනාපාන සතියෙන් සක්මන් කරනකොට ඉරියව්වට හිත තියන්නේ නැහැ, හුස්ම රැල්ල හිත තියාගන්න. හුස්ම රැල්ලේ සිහියෙන් ඇවිදින හුස්ම රැල්ලේ සිහියෙන් අපි ඇවිදිනවා. එතකොට අපේ සිහිය පවතින හුස්ම රැල්ලේ. ඒතකොට ඒක ඉරියාපත භාවනාවක් වෙන්නේ නැහැ. ඉරියාපත භාවනාවේදී තමන් ඉරියව්වට තමන් මේ පයට සිහිය පිහිටුවාගෙන සක්මන් කරනකොට තමයි ඉරියාපත භාවනාවක් වෙන්නේ කියන මතක් කරනවා. බොහොම පිං සම්මානස. අවසරයි ස්වාමින් වහන්සේ. ත්‍රිවන් සරණයි ස්වාමින් වහන්සේ. යම්කිසි ගෙදරදී වැඩක් කරනකොට ස්වාමින් වහන්සේ කිව්වා වැඩේ කිරීම සම්බන්ධයෙන් සිහිය පිටුවා ගන්න කියලා. එතකොට ස්වාමින් වහන්සේ උදාහරණයක් ගත්තොත් මම ගේ අතු ගන්නවා නම් එතකොට ඒක නුවණින් මෙනේ වර්තමාන මොහොතේ සිහිය මට පිටව ගන්න පුළුවන්. ඒක නුවණින් මෙනේ කරන්නේ කොහොමද කියලා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? ත්‍රිවන් සරණයි. සිහිය පිහිටුවා ගන්නවා කියන තරම නුවණ පිහිටලා තියෙනවා. අමුතුවෙන් නුවණින් මෙනෙහි කරනවා කියන එකේ මේ නැවත කරපු ඉරියව්ව කරපු දේ මෙනෙහි කරන කතාව නෙමෙයි. Taman ඒ කරන දේ වර්තමානයේ කරන දේ සිහියයි නුවණ දෙකම එකම රැහෙනින් බැඳගෙන කරන්න කියලා කියන්නේ. සමහරක් වෙලාවට දැන් සිහිය හොඳට පවතිනවා අතු ගන්නවා කියලා එතන නුවණ පවතිනවා. නැත්තම් නැවත මෙනෙහි කරනවා කියලා කියන්නේ කරපු දේ මෙනෙහි කිරීම නෙමෙයි කරන ඉරියව් කරන දේ සිහියත් එක්ක නුවණ සම්බන්ධ කරගන්න කියලා කියන්නේ. ආයක තේරෙනවා සානස පින්සෙන් තරසන. අවසරයි ස්වාමීනාංශ දැන් ඔබ වහන්සේ දැන් මුලදී පොඩි ගැඹුරු අවස්ථාවක් ගැන සඳහන් කළා මේ රූප ගණය කැඩිලා ගිහිල්ලා රූප කලාප දකින්න පටන් ගන්නවා ඒ වගේම විඤ්ඤාති රූප පහළ වෙනවා ඒ ආදි වශයෙන් මේ ගැඹුරින් අභිධර්මයෙන් අපි ඉගෙන ගත යුතු කරුණු කිපයක් සඳහන් කළා ඒ අවස්ථාවේ ඊට පස්සේ ඔබ වහන්සේ සඳහන් කළා මේ සාමාන්‍ය ජීවිතයේදී කෙනෙක් සාමාන්‍යයෙන් ඉරියාපත භාවනාව කරනකොට සක්මනේදී මේ ඔසවනවා තවනවා ගෙන යනවා ඉදිරියට කොටස් 4කට 5කට වගේ කරලා බලනකොට ඒක උසන්නාංශ කෙනෙක්ගේ සමහර විට කෙනෙක්ගේ සසර පුරුද්දෙන් සමහර විට එහෙම සාමාන්‍ය ජීවිතයේදී මේ පුරුදු ගුණ කරනකොට ඒ කෙනාටත් මේ යම්කිසි අවස්ථාවක සිදුවිලා ගිහලා මේ රූප කලාප මේ කලාප වශයෙන් දකින්න ලැබෙන්න පුළුවන් ස්වාමීනාංශ එහෙමනම් ඒ පුද්ගලයා සාමාන්‍යයෙන් මේ ධර්ම දුරට හරි අභිධර්මයේ ගැන අවබෝධයක් තිබිය යුතු නේද ඒ අවස්ථාවේදී මුලා නොවි මේ සිදුවෙන්නේ මෙන්න මෙයයි කියලා දැන ගැනීමට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීනාංශ ඒ අවස්ථාව තිරුවන් සරණයි. තිරුවන් සරණයි මහත්තයා සංසාරගත පුරුදු අනුව සක්මන් භාවනාවේදී රූප කලාප රූප ගණ කැඩලා බින්දලා යන ආකාරය දකින්න පුළුවන්. අද ධර්මයේ ගැන අවබෝධයක් හෝ නිසි ගුරුවරයෙක් ඇසුරු කරනවා නම් ඒ ධර්මයේ ගැන දන්න ඒ ගුරුවරයාගෙන් විමසනකොට ගුරුවරයා තමන්ට අතරමං නොවෙන්න උදව් කරන්න පුළුවන්. මොකද හේතු සමහරක් වෙලාවට මේක දැන් විශාල පර්වතයක් එකපාරටම භූමිකම්පාවක් වෙලා කැඩලා බිඳලා විසි වෙලා කුඩු වෙලා යනකොට අපට බයක් ඇති වෙනවා වගේ අපේ මේ ශරීරයේ කැඩි කැඩි බිඳ බිඳ යනකොට බයක් ඇති වෙලා අපේ භාවනාවෙන් අපිට වැටෙන්න පුළුවන්. අර නිසි ධර්ම අවබෝධයක් තමන්ට තිබුණා නම් ඒ වගේ නිසි ගුරුවරයෙක් තමන් ඇසුරු කළා හෝ තියෙනවා නම් එහෙමත් නැත්නම් අභිධර්ම ගැන වැටහීමක් හෝ තියෙනවා නම්
තමන් ඒ වගේ තැන්වලින් තමන්ටම බේරෙන්න පුළුවන්. තමන්ගේ හිත වටව ගන්න නැතුව එක දිගට පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තව දෙයක් තමයි දැන් අර විදර්ශනා භාවනාව දැන් ගැඹුරින් කරගෙන යන්න නම් අනිවාර්යයෙන්ම අභිධර්මයේ ගැන එක්ක තමන්ට තියෙන ධර්මඥානයක් හෝ ඒ ධර්මයේ දන්න ගුරුවරයෙක්ගේ භාවනා උපදෙස් අපට ලැබෙනවා නම් වැදගත් වෙනවා නිසි ආකාරයෙන් මේ ඉරියාපත භාවනාව රූප කලාප දකිමින් ඒවා හඳුනගෙන ඒ වාගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිමින් සක්මන් භාවනාව දියුණු කරගන්න. නැත්නම් ඉරියාපත භාවනාව දියුණු කරගන්න. තව කෙනෙක් මේ රූප කලාප කියලා විතරක් හඳුනා ගන්න මොනවද කියලා දන්නේ නැතුව යනවනම් එයාට තරමද්දට අවබෝධ වුණාට අර ඊතරම් දීර්ඝ තීක්ෂණ ප්‍රඥාවක් වෙන්නේ නැහැ, ලැබීමක් වෙන්නේ නැහැ. දැන් බලන්න හොඳට තේරුම් ගන්න පුළුවන් පින්වත්තුන්ට දැන් අනුපද සූත්‍රයේදී අනුපද සූත්‍රය කියලා කියන්නේ මොකද්ද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන සූත්‍රයක්. මේ අනුපද සූත්‍ර දේශනාවලදී දේශනා කරනවා මේ විදර්ශනා භාවනාවක් ගැන. ඒක අපි කියන්නේ අනුපද ධම්ම විපස්සනාව. ඒක අට කතාවේ පැහැදිලි කරනවා. අතීතයේ ඉඳලා විදර්ශනා ක්‍රම දෙකක් තිබිලා තියෙනවා. කලාප විපස්සනාව සහ අනුපද ධම්ම විපස්සනා ක්‍රම දෙකක්. කලාප විපස්සනාව කියලා කියන්නේ රූප කලාප හඳුනගෙන ගුලි ගුලි වශයෙන් ඒවා කැඩි කැඩි බිනි බිනන ආකාරය දකිනවා. ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනවා. එතන අනුපද ධම්ම විපස්සනාව කියලා කියන්නේ ඒ රූප කලාපයේ තුල පිහිටි රූපත් වෙන වෙනම ගන්නවා. අපි දැන් හිතමුකෝ කාය දසක කියලා. ඒ කාය දසක කියන්නේ 10 කලාපයක්නේ. ඒකේ චක්කුසෝත පඨවියාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය කාය ප්‍රසාද කියන මේ රූප 10ක් වෙන වෙනම කඩ විදර්ශනා කරනවා. ඒක නිසා අනුපද ධම්ම විපස්සනාව කියන්නේ මෙන්න මේකයි. එහෙමනම් දැන් බලන්න මේ රූප කලාප ගැන අභිධර්මයේ ගැන වැටහීමක් අවබෝධයක් නැති කෙනෙක් කොහොමද මේ කලාප විපස්සනාව හෝ අනුපද ධම්ම විපස්සනාව කරන්නේ? මේ දෙකම කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම සාංශාරික පුරුද්දක් නිසා හෝ Tamanට මතුවෙනවන නිසි ගුරුවරයෙක් හරි අසුරු කරගෙන ඒ ගුරුවරයාගේ උපදෙස් පරිදි භාවනා කරනවා නම් මම හිතන ගොඩක් සාර්ථකයි කියලා. අනික තමන්ම පොත්පත් කියවලා ඒවා වටහාගෙන යන්න ගිය සමහරක් වෙලාවට අතරමං වෙනවා. මොකද පොත්පත්වල හැම දෙයක්ම සඳහන් වෙලා නැති නිසා. ඒ වගේම පොත්පත් කිව්වට පාළි අට කතා කියවන හැමෝටම අවස්ථාවක් නැහැ. එක එක දේශකයන් වහන්සේලා දේශනා කියවනකොටත් ඒ දේශනා වලින් පවා ඒ අය ගන්න අත්දැකීම් කියනවා මිසක් ਸਰව සම්පූර්ණ අත්දැකීමක් හිතන නැහැ. ඒක නිසා අර නොඑක ආකාරයෙන්ම පුහුණු කරන ගුරුවරු ඉන්නවා. ගුරුවරයෙක් ඇසුරු කරන තරමට හොඳයි. නමුත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ පුරුදු වෙලා තිබෙන්නේ අනුපද ධම්ම විපස්සනාව. ඒ කියන්නේ ඔය රූප කලාප නාම කලාප වෙන්වෙන් කරලා චෛතසික සිතක් ගත්තොත් සිතේ චෛතසික වෙන වෙනම විදර්ශනා කරලා තියෙනවා. රූප කලාප වෙන වෙනම විදර්ශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඒ කියන භාවනාවේ ගැඹුරු අවස්ථාවන්ට නම් මහත්යාගේ අදහස කරන අභිධර්මයේ ගැන අවබෝධයක් වැටහීමක් අවශ්‍යමයි. අභිධර්මයෙන් තොරව ගැඹුරු විදර්ශනාවක් කරන්න බෑ කියන එක අපි නුවණින් තේරුම් ගන්නට ඕනේ. කොහොම බින්සානත් ඔබ වහන්සේ අනේක වාරයක් පින්නේ කරුණ මනාව පැහැදිලි කර දුන්නා. ඊට සර්ණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ මගේ ස්වාමීන් වහන්සේ ඒ කලින් කරපු දේශනාවක් අනුව මට තේරුම් නැති එකක් අහගන්නයි. ස්වාමීන් වහන්සේ ditthිගත විප්‍රයුක්ත සිත අකුසල් සිතක් බව දන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒක කොහොමද සෝවාන් වෙනකොට ඒක ක්‍රියා කරන්න සෝවාන් වෙච්ච සිතකට කොහොමද ක්‍රියා කරන්නේ කියලා ස්වාමීන් වහන්සේ විස්තර කරන්න පුළුවන්ද? ditthිගත සම්ප්‍රයුක්ත එක නම් තේරෙනවා. නමුත් ditthිගත විප්‍රයුක්ත එක හොඳට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. තේරුණා. ditthිගත විප්‍රයුක්ත කියලා කියන්නේ ditthියෙන් තොරව කියන එකයි. ditthිගත සම්ප්‍රයුක්ත කියන්නේ ditthියෙන් යුක්ත කියන එකයි. එවනම් සෝවාන් මාර්ගඥානයේදීම ditthිගත සම්ප්‍රයුක්ත සිත් 4 ප්‍රහීන වුණා. එවනම් සෝවාන් වෙච්ච තුමන් වහන්සේ නමක් තුළ ditthිගත සම්ප්‍රයුක්ත ලෝභසිත පහළ වෙන්නේ නැහැ. හැබැයි ditthිගත විප්‍රයුක්ත ලෝභසිත පහළ වෙන ආකාර දෙකකට. එක ආකාරයක් තමයි පිරිසුදු ලෝභසිත අපිට පහළ වෙනවා. අනිත් ආකාරයට තමයි ලෝභය මානය සමග පහළ වෙනවා. දැන් බලන්න පැහැදිලි කරන්න පුළුවන් පුංචි උදාහරණයක්. විශාඛා මහෝපාසිකාව. එතුමිය සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවිකාවක්. නමුත් එතුමිය දවසක් තමන්ගේ මිනිබිරියක් මිය ගිය වෙලාවේ බොහොම තදින් ඇඬුව ශෝක වුණා. දුක් විඳා. ඉතින් ඒ වෙලාවේදී මේ දුක ශෝකය ඇති වුණේ ද්වේෂසහගත සිතක්නේ. අඬනවා වැළපෙනවා කියන්නේ ද්වේෂසිත. නමුත් මේ ද්වේෂසිත පහළ වෙන්න හේතු උනේ මොකද්ද? ලෝභයනේ.
ඇයි ලෝභය තමන්ගේ මේ මිනිබිරිය තිබෙන ඇලීමනේ, ආදරයනේ, ලෙන්ගතුකමනේ. එහෙමනම් එතන දික්ටි වශයෙන් ග්‍රහණය කරගත දෙයක් නෙවෙයිනේ තිබුණේ. එතන තිබෙන පිරිසුදු ලෝභසිත. අර ආසාව තමන්ගේ දුව කියන මේ ආසාව තමයි තමන්ගේ ළඟ තියෙන ලෝභසිතින් අල්ලගෙන තිබුණේ. මෙන්න පිරිසුදු ලෝභසිත නිසා තමයි එතුමියට මේ දුව ගැන නැති වෙච්ච මිනිබිරිය ගැන දුකක් ඇති වුනේ. එහෙමනම් එතන අපිට කියන්න බෑනේ මේ මාන්නය තුණා කියලා. එහෙමනම් මතක තියාගන්නට ඕනේ අපිත් එහෙමයි. දැන් සමහරක් වෙලාවට කලාතුරකින් අපි දැන් හිතමු දැන් ප්‍රණීත ආහාරයක් අපට ලැබෙනකොට මුල් දවසේ මේක ඉතින් කනකන් ඉවසීමක් නැහැ. සුවඳ එනකොට ඉන්න බෑ. නමුත් මේක පළවෙනි දවසේ කන්නේ බොහොම ආසාවෙන් කන. ඒතකොට ඒ වෙලාවේ ලෝභ දිට්ඨි සහගත සිත් ආහාර වෙනවා. මොකද අපි එතන නුවණින් දැකලා නෙමෙයි අර මේ දිට්ඨි වශයෙන්ම තමයි ග්‍රහණය කරගෙන මේක හොඳට රස විඳිනවා. හැබැයි මේ හැමදාම මේ දේ ලැබෙනකොට අර වෙනද පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ තිබුණු රස තෘෂ්ණාවක් නැත්නම් අර දිට්ඨියෙන් බැඳිච්ච ආසාවක් අපට නැහැ. නමුත් අපි හිතමුකෝ දැන් කුසගින්න තියෙන වෙලාවට අපට ලැබෙනවා යමක්. සමහරක් වෙලාවට ඒ දේ ප්‍රණීත වෙන්නත් ප්‍රණීත නොවෙන්නත් පුළුවන්. නමුත් කුසගින්න නිවා ගැනීමේ දහසින් ආහාරය ගන්නකොට ඒක සමහරක් කුසාසිත වෙන්නත් පුළුවන්. නමුත් ආසාවක් ඇති වෙනවා නම් ලෝභසිත පහළ වෙන්න පුළුවන් දිට්ඨියෙන් තොරව. ඉතින් ඒක නුවණින් තේරුම් ගන්න ඕනේ පුතුජන අපට කලාතුරකින් තමයි පිරිසුදු ලෝභසිත පහළ වෙන්නේ. නමුත් සෝවාන් වෙච්ච උතුමන් වහන්සේලා සෝවාන් භූමියේ ඉඳලා කෙලින්ම පිරිසුදු ලෝභසිත සහ ඒ වගේම ලෝභ මානසිත කලාතුරකින් පහළ වෙනවා. ඉතින් මෙන්න මේක තමයි මට කෙටියෙන් පිළිතුරු සපයන්න පුළුවන්. මමයි සාමන සතරන්සන්. ඔව් තව විනාඩි 15ක් විතර කාලයක් තියෙනවා කල්‍යාණ මිත්‍රින්ට යමක් නිරාකරණය කරගන්න. තේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මේ ප්‍රශ්නය යොමු කරන්නේ අත්‍තරම ඔබ වහන්සේ ගිය පාර ආනාපාන සති භාවනාව අහලා දැනට සම්බන්ධ වෙන්න බැරි නොහැකි කල්‍යාණ මිත්‍රියකගේ ඉල්ලීමක් මත එතුමිය මට කිව්වා මේ ආනාපාන සති භාවනාවේදී සිටලා යම් කිසි විදිහකින් සිත ඒකාග්‍රතාවයට එන අවස්ථාවේදී එයාගේ මුළු ශරීරයම ඔළුවේ පිටිපස්ස පැත්තෙන් එළියට ඇදිලා යනවා. ඒ ඇදලා ගන්නවා කියලා. ඇදලා යනවා නෙමෙයි ඇදලා ගන්නවා කියලා මොකක් හරි එකකින් එළියට මේ උරලා ගන්නවා වගේ. එතකොට ඉස්සර ගොඩක් වෙලා ගිල අවස්ථාවේ දැන් විනාඩි 2-3 යනවා. දැන් ඒක නිසා ඊට පස්සේ තද ඔළුවකයක් උඹට භාජනය වෙනවා. ඒසයි බයයි මේ භාවනාවට යන්න. ඔබ ඔය කාරණා මම අත්‍තරම ස්ත්‍රී පක්ෂයෙන් දෙන්නේ කිව්වා. ඒක නිසා ස්වාමීන් වහන්සේ යම් කිසි උපදේශයක් දෙන්න පුළුවන්ද මේ තත්ත්වේ මගහරවා ගන්න. තෙරුවන් සරණයි මහත්තයා. සමහරක් වෙලාවට ඒ දේ දැන් මුලින් නම් එහෙම දේවල් හටගන්නේ අපේ ශරීරයේ තියෙන වාතය පිත සෙම කියලා අපි කියන තුන්දොස් කියලා එකක් තියෙනවනේ. එහෙමත් නැත්නම් පඨවි ආපෝ තේජෝ වගේ ධාතු තියෙනවා. මෙන්න මේ ධාතුන්ගේ සමබර වීමක් තමයි භාවනාවේදී සිද්ධ වෙන්නේ. ඒ භාවනාවේදී මේ ධාතුන් සමබර වෙන්න තමයි අර කායික අපහසුතා වේදනා ඔක්කොම තුනේ වෙලා භාවනාවට සංසුන් වෙන්නේ. ඉතින් අර ඒ ධාතුන්ගේ සම නොවීම නිසා තමයි ඔය වගේ අපහසුතාවයන් ඇතිවෙන එක හේතුවක්. තව සමහරක් වෙලාවට අපේ ඍතු විපර්යාසය බලපාන බාහිරින් අපි ගන්න ආහාර බලපාන අපි ඒ වගේම අපේ එදිනෙදා අපේ ජීවිතේ අපේ මේ කාලසටහන බලපාන අපි අධික විදිහට වෙහෙස වෙන පිරිසක් නම් ඒ වගේ දේවල් අපි බලපානවා. ඒවා බාහිර වශයෙන් බලපානවා. දැන් නමුත් මේක කාලයක් තිස්සේ සිදු වෙනවා නම් අර සමහරක් වෙලාවට මුලින් ඇතිවෙච්ච දේ අපි ඒක තණ්හාවෙන් ආසාවෙන් උපාදාන කරගත්තා. අනේ මට මෙහෙම වෙනවනේ කියලා හැම වෙලෙම ඒක හිතේ පදිංචි කරගත්තා. ඒ නිසා ඒකද හිතට ගත්ත රෝගයක් නිසා හැම වෙලෙම අර හිතේ දැන් තමන්ගේ හිතේ තියෙන මට මේ දේ වුණා කියලා මේ දෙකපාරන්නේ හැම වෙලෙම වුණා කියලා හිතේ තියෙන නිසාම ඉබේ මේක දැන් පුරුද්දක් විදියට පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ වගේ අවස්ථාවන් තමයි පැහැදිලි කරන්න පුළුවන්නේ. හොඳින් මම කියපු දේවල් වටහාගෙන එතුමියට කියන නුවණින් ගවේෂණය කරන්න කියලා තමන්ට වැරදිලා තියෙන කොතනද වරද්දගෙන තියෙන්නේ කියලා. භාවනාවේ දෝෂයක් නෙවෙයි මෙතන තියෙන්නේ. තමන් එක්ක එරියාව වල නැත්නම් ධාතුන්ගේ සමනවීමක් තියෙනවා. එහෙමත් නැත්නම් තමන් කාලයක් තිස්සේ මේක වරපුස පුරුද්දක් ඉඳලා තියෙනවා. ඒ පුරුද්දක් ආපුදී තමන්ගේ හිතේම තියෙන අනේ මට මෙහෙම වෙනවන්නේ කියන ඒ නිසා හිතේම අර ඒ දේ පදිංචි වෙලා නිසා තමන්ට මේක මේ නැවත මතු කරන වෙන්න පුළුවන්.
ඉතින් ඒක නිසා එහෙම දෙයක් නිසා තමයි වෙන්නේ. නැත්නම් භාවනාව හිත සමාධිගත වෙනකොට සමාධියට බැස ගන්නකොට පුළුවන් තරම් අර කායික පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය නිසානේ සැපයයි ඒකාග්‍රතාවය එන්නේ. ඒ පස්සද්ධියෙන් තොරව ඒකාග්‍රතාවයක් සමාධියක් එන්නේ නැහනේ. පස්සද්ධියනවා කියලා කියන්නේ කිසිම ආකාරයක කායික වේදනාදී සංවේදීතාවය නැති වෙන්න බෑ. එහෙනම් එතන එතුමිය අර භාවනා කරන පිළිවෙලේ වරදක් තියෙනවා. භාවනා අරමුණ ග්‍රහණය කරගෙන සිටි වරදක් තියෙනවා. එහෙම නැත්නම් මුලින් අර කියපු විදිහේ වැරදි තැන් තියෙන ඒවා ගැන එතුමිය හොයලා බලලා හිතලා තේරුම් ගන්න කියලා මතක් කරනවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ. හොඳයි, තවත් කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? ස්වාමීන් වහන්සේ අපේ කල්යාණ මිත්‍රෙක් ප්‍රශ්නයක් නගලා තියෙනවා. මේ ආනාපානසති සමාධිය සම්බන්ධයෙන් අරිය විහාර, බ්‍රහ්ම විහාර, තථාගත විහාර කියලා කොටස් ටිකක් අහලා තියෙනවා. ඒ ගැන යමක් කියන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට පුළුවන් නම් ඒකට පිළිතුරක් සපයන්න ස්වාමීන් වහන්සේ. ඒ විහාර ගැන කියන්නේ මහත්ය මේ ආනාපාන සතිය සම්බන්ධ කරගත්තොත් ධ්‍යාන සම්බන්ධ කරගෙන කියන්නේ. දැන් ඔය ආර්ය විහාර, දිව්‍ය විහාර, බ්‍රහ්ම විහාර, තථාගත විහාර ආදී විහාර වර්ග 4ක් කියනවානේ. ඒකෙන් සමහරක් වෙලාවට දෙවියන්ගේ විහරණ දිව්‍ය විහාර වෙන්න පුළුවන්. නමුත් ආර්ය විහාර කියලා කියන්නේ ආර්ය උතුමන් වහන්සේලාගේ විහරණය. ඊළඟට දැන් ඔය බ්‍රහ්ම විහාර කියලා කියන්නේ සතර බ්‍රහ්ම විහරණ ධ්‍යාන වලට සම්වැදෙලා ලැබෙන විහරණය. බ්‍රහ්ම විහාර කියලා කියන්නේ ඒකයි. තථාගත විහරණේ තථාගතයන් වහන්සේගෙත් තියෙනවා. දැන් තථාගතයන් වහන්සේගෙම තියෙන අවස්ථා තුන මේ ඒත් විහරණ. එහෙමනම් මෙතන කියන්නේ මේ ආනාපාන සති විතරක් නෙවෙයි කෙටියෙන් මතක් කරගන්නව නම් යම් වෙලාවක ධ්‍යාන සමාධියකට සමවැදෙලා ඒ ධ්‍යාන සමවස්වයෙන් ඉන්නවා නම් ඒක තමයි මහත්මයා මෙතනදී කියන්නේ විහරණේ කියලා. කෙටියෙන් මතක් කරේ. හොඳයි ස්වාමීන් වහන්සේ. ඔව් අපිට එකතු වෙන්න පුළුවන් සේන මහත්මයා ඔබතුමාට එකතු වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම හොඳින් පැහැදිලි කළා. ස්වාමීන් වහන්සේ මේ සමාධියේ තියෙන ලක්ෂණ මොකද්ද? සමාධිය කොහොමද හඳුනාගන්නේ කියන එක පොඩ්ඩක් සමාධියේ ධානයේ අතර වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් බොහොම පිං. තෙරුවන් සරණයි. සමාධි කියලා කියන්නේ චිත්තස්ස අවික්කේප ලක්කනෝ සමාධි. සිතේ වික්ෂිප්ත බවක් නැති කියන ලක්ෂණ ඒකාග්‍රතාවය තමයි සමාධිය කියලා කියන්නේ. එහෙමනම් දැන් බලන්න අලු ගොඩක් තියෙනවා. අලු ගොඩකට වතුර දානකොට මොකද වෙන්නේ? අලු සමහරක් අලු කැට ගහනවානේ. අන්න ඒ වගේ විසිරිච්ච මනස එක අරමුණකට ගැනීම තමයි ඒකාග්‍රතාවය කියලා කියන්නේ. ඒකට සමාධිය කියලා කියනවා. එහෙමනම් මේ සමාධිය අකුසල සමාධි, කුසල සමාධි, ක්‍රියා සමාධි, විපාක සමාධි කියලා අවස්ථා 4ක් තියෙනවා. දැන් අකුසල සිතෙමුත් පුළුවන් හිත ඒකාග්‍රතාවය හදන්න. හැබැයි ඒක අකුසල සමාධි. දැන් බලන්න ලෝභ සිතෙන් පුළුවන්, ද්වේෂ සිතෙන් පුළුවන්, මෝහ සිතෙන් පුළුවන්. මොකද මේ හැම සිතක් ගන්න මේ ඒකාග්‍රතාවය උපදිනවා. ඒ වගේම මේ අකුසල සමාධිය විදිහින් ඒ අකුසල ඒකාග්‍රතාවය අකුසල් අරමුණේම හිත පිහිටුවා ගැනීම. කුසල සමාධිය කියලා කියන්නේ කුසල් සිත එකම අරමුණක කුසල් සිත බොහෝ කාලයක් පවත්වා ගැනීම තමයි කුසල සමාධිය කියලා කියන්නේ. ඒ වගේ විපාක සිත කැටෙන සමාධිය, විපාක සමාධිය, ක්‍රියාසිත කැටෙන සමාධිය, ක්‍රියා සමාධිය. එහෙමනම් මෙතන තේරුම් ගන්නට ඕනේ අපි දැන් කුසල පාක්ෂික සමාධිය තමයි වැදගත් වෙන්නේ. මොකද ඒක තමයි ධ්‍යානෙට උදව් කරන්නේ. දැන් එහෙනම් කුසල ඒකාග්‍රතාවයේ තමයි එහෙනම් වික්ෂිප්ත වූ මනස එක කුසලාරම්මණයකට ගෙනල්ලා ඒ කුසලාරම්මණය තුල පිහිටුවා ගැනීම තමයි කුසල සමාධිය කියලා කියන්නේ. ඒක සාමාන්‍ය සෑම කුසල්සිතකම සමාධිය අපිට ඇති වෙනවා. හැබැයි මේ කුසල්සිත අඛණ්ඩව එක දිගට පහළ වී යන්න ගැඹුරට යන්න තමයි මේ සමාධි පරිකර්ම සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි අවස්ථාවලටපත් වෙන්නේ. ඉතින් මම පරිකර උපචාර අර්පණා කියන වචන මේක කලින් මම පැහැදිලි කරලා තියෙන පෙර දේශනාවල දැන් විශේෂයෙන් ධ්‍යාන කියන අවස්ථාව ගත්තොත් දැන් සාමාන්‍යයෙන් ධ්‍යාන කියනකොට
අපි අකුසල පැත්තට ධ්‍යාන කියලා කතා කරන, කුසල පැත්තට ධ්‍යාන කතා කරන, ක්‍රියා පැත්තට ධ්‍යාන කතා කරනවා. දැන් සාමාන්‍ය ධ්‍යාන කියනකොට යම්කිසි අරමුණක් අරගෙන ඒ අරමුණ තුල නැවත නැවත පරිකර්ම කර නැවත නැවත ඒ අරමුණ තුලම හිත පිහිටුවා ගැනීම ධ්‍යාන කියන වචනෙන් පැහැදිලි කරනවා. ඒක පොදුවේ කියන කතාවක්. නමුත් මේ කුසලයට සම්බන්ධ කරගත්තාම අපි ධ්‍යාන කියන වචනේ තෝරන්නේ පච්චනීක ධම්මේ ජාපේතිති ධ්‍යානං කියලා. පච්චනීක ධර්මයන් දවන පුලුස්සනාර්ථකම ධ්‍යාන කියලා කියන්නේ. මොනවද පච්චනීක ධර්ම කියලා කියන්නේ? පංච නීවරණය. එහෙනම් යම් කිසි කුසල් සිතකින් පංච නීවරණ යටපත් වෙනවද? මොහොතකට තදංග වශයෙන් යටපත් වෙනවා නම් එතන කුසල සමාධිය. ඒ වගේම පංච නීවරණයන් වික්කම්බන වශයෙන් පැය ගණන් සති ගණන් යටපත් කරගෙන ඉන්නවා නම් ධ්‍යාන සමාධියකින් අන්න ඒකට අපි කියන ධ්‍යාන කියලා. එහෙමනම් කාමාවචර සිතෙන් කරන්නේ පංච නීවරණයන් ඒ මොහොත යටපත් කරන කණික සමාධිය. රූපාවචරාදී ධ්‍යාන වලින් කරන්නේ කෙලින්ම පංච නීවරණ බොහෝ වෙලාවට තදංග නෙමෙයි වික්කම්බන වශයෙන් යටපත් කරගෙන පැවතීම. ඒකට අපි කියන්නේ නියම ධ්‍යාන අවස්ථාව කියලා. බොහොම පින් තෙරුවන් සරණයි. හොඳයි, තවත් එක ප්‍රශ්නයකට විතරක් වගේ අපේ කාලේ තියෙන්නේ. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රශ්නය වෙන්නේ මේක. සක්මන් භාවනාවේදී මම ඉගෙනගෙන තියෙන්නේ එක අඩිය 6 සැරයකට කියන්නේ සිතක් ඇති වෙනවා සිතක් නැති වෙනවා කියන එක හිතේ තියාගෙන උස්සනවා මේ අඩිය ඉස්සෙනවා ඊගාවට ඒක නවතිනවා ඉදිරියට ගෙනියනවා ඇති වෙනවා ඒක නැති වෙනවා ඊගාවට පහත් කරනකොට ඇති වෙනවා නැති වෙනවා කියනකොට වම් දකුණෙන් නම් කරේ වම් කකුලේ ඉස්සීමත් සිහියට ගන්නවා මේ වේගයෙන් මේ දෙකම සිද්ධ ඇති වෙන වේගය දැක ගන්න. මගේ ප්‍රශ්නේ මෙතන වෙන්නේ ඕක තමයි මම කරන භාවනාව. දැන් ඔබ වහන්සේ කිව්වා වම් දකුණේ විදියට ක්‍රමක්‍රමයෙන් යන්න. එතකොට ඒක මට ආශිර්වාදයක් වේද? මට මේ භාවනාවම කරගෙන යන්න මේ ඒක සහායක් වේවිද? ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ කොච්චර වෙලාවක් මේ සක්මන් භාවනාව කරන එක හිත කරද යන්න. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. මේ තමන්ම නුවණින් වටහා ගන්න මට කියන්න බෑ මේක ගෝචරයි මේක අගෝචරයි කියලා. තමන් භාවනා කරන යම් කිසි ක්‍රමයක් තියෙනවා නම් ඒ දේ කරගෙන යනකොට තමන්ට තේරෙනවා තමන්ගේ හිතේ වැඩිම හිතේ දියුණුව. ඒ වගේම දැන් මේ කියලා දුන්න සක්මන් භාවනාව වඩනකොට තමන්ට තේරෙනවා තමන්ගේ හිතේ දියුණුව වැඩිම. ඒක තමයි නුවණින් තේරුම් ගන්න වටහා ගන්න මොන ක්‍රමයෙන්ද මට පහසුවක් තියෙන්නේ. ඒ තමන්ට පහසු වෙන ක්‍රමෙන් තමන් භාවනා කරන්න පුරුදු වෙන්නට ඕනේ. අනිත් කාරණාව තමයි සක්මන් කිරීමේදී වෙලාවක් නියම කරන්න බෑ. යම් වෙලාවකට තමන්ට හොඳට සිහිනුවට අකණ්ඩව පිහිටලා හොඳට හිත බැසගෙන යන්නේ තමන්ට ඒ සමාධිය වැඩෙන්නේ ඒ දක්වා තමන් කරන්න. ඉතින් අර කාලය ගෙවම් කරන විනාඩි 5ක් 10ක් 15ක් ඒ අදහස නෙමෙයි විනාඩි 5න් හරි තමන්ගේ සක්මන හොඳට වැඩෙනවා නම් තමන් වඩන්න. ඉතින් අනික තව දෙයක් තියෙන දැන් අර බුදුරජාණන් වහන්සේගේ කාලේ මට මතකයි සෝන ස්වාමීන් වහන්සේ සෝන ස්වාමීන් වහන්සේ උන්වහන්සේ බොහොම සිටු සැප විඳපු උතුමෙක්. උන්වහන්සේගේ මාලිගාවේ හැමතැනම දාලා තිබුණු පළස් දාලා තිබුණේ. ඒ වෙනකොට උන්වහන්සේ යටිපතුලින් පා ලෝම කූප ඇවිල්ලා තිබුණා. ඒ තරම් උන්වහන්සේට සැප. නමුත් අවසාන උන්වහන්සේට සිද්ධ වුණා සක්මන් වඩන්න යටිපතුල් පුපුරලා ලේ ගලනකම්. ලේ ගල එනකම් උන්වහන්සේ සක්මන් කර ඒත් උන්වහන්සේ සක්මනේ නැවැත්තුවේ නැහැ. ඒ කියන්නේ ඒකට අදිෂ්ඨානේ වීර්යය කියලා කියන්නේ තමන් මේ ප්‍රතිඵල ලැබෙනකන් කොච්චර වෙලාවද පුළුවන් ඒ දක්වා වඩන්න පුළුවන් තරම් තමන් හිතට ගන්න. ඉතින් මට කාලයක් නියම කරන්න බෑ. තමන්ම මේ දේවල් නුවණින් තේරුම් ගත යුතු කාරණාවක් කියන එක මතක් කරගන්න. තෙරුවන් සරණයි. ඔබකින් තෙරුවන් සරණයි සම්මාස. තෙරුවන් සරණයි. බොහොම පිං මම හිතන්නේ අද ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් අපි හමුවේ ලැබී අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ කාල වේලාව සලකලා අපිට
මෙතනින් අද දිනට නියමිත සාකච්ඡාව නතර කරන්න සිද්ධ වෙනවා. ඉතින් මම ඊටාත්ම ගෞරවයෙන් සවනර සිරිසස් වෙනුවෙන් ශ්‍රීමති මහත්මියට ආරාධනා කරනවා කෙටි පුණ්‍ය අනුමෝදනාවක් කරන එකට. මම පොඩි පණිවිඩයකුත් දෙවුවා ශ්‍රීමති මහත්මිය තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මයා. ශ්‍රීමති මහත්මිය අද මේ සහභාගී වෙන්නේ නැහැ. මම මේ මහත්මයා කතා කරන්නේ මේ වෙන කෙනෙකුට මේ පුණ්‍ය අනුමෝදනාව කරන්න අපි අවස්ථාව සලසලා දෙමු. තෙරුවන් සරණයි. හොඳයි. සුභද්‍රා මහත්මියට යොමු වෙන සුභද්‍රා මහත්මිය. තෙරුවන් සරණයි. එනවද දන්නේ නැහැ. තෙරුවන් සරණයි. එනවා කියන්න තෙරුවන් සරණයි. අද ගොඩාක් සතුටු වෙන්න පුළුවන් දවසක්. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ පාද නමස්කාර කරනවා. ඇත්තම භාවනාවේ මේ සක්මන් භාවනාවේදී අර නාම රූප සම්බන්ධව එහෙම වක්කාරණා වැටුණා. ඒව අවබෝධ කරගන්න නම් ඇත්තම අපි අතේ තමයි ඒක තියෙන්න ඕනේ. අපි ගොඩක් දුර යා යුතු ගමනක්. ඒ වගේම මේ විසාකාවගේ මේ උදාහරණයෙන් හුඟක් දේවල් දික්ටිගත සම්පයුක්ත ඒක ගැන හුඟක් තේරුම් ගන්න ලැබුණා. මම ගොඩාක් සතුටටපත් වෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට ගොඩාක්ම පින් කල්යාණ මිත්‍ර හැමදෙනාම අපි ගොඩාක් දේවල් අද අවබෝධ කරගත්තා. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන යම් කිසි බෝධියකින් ඔබ වහන්සේගේ දැනුම තවත් වේගවත් දැනුමක් ඇති වෙලා ඔබ වහන්සේට ඒ නිවන් සුව ළඟා වෙන්න මේ පින හේතු වාසනා වේවා කියලා මම මේ කෙටියෙන් බොහොම සතුටින් පින් අනුමෝදන් කරනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. සාදු සාදු සාදු. අනිතම අපිට නැවත වරක් ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙන්නේ මාර්තු මාසයේ. එහෙම නේද දුෂ්ටනාත්ම? ඔව් මාර්තු 6 වෙනිදා කියලා මම ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරගත්තේ. හොඳයි. එහෙමනම් අපි නැවත වරක් ස්වාමීන් වහන්සේ සමග එක්වෙමු. මාර්තු මාස 6 වෙනි ඉදිරියට නේද? එහෙමයි. එහෙනම් හොඳයි අද දවසේ රැස් කරගත් උතුම් කුසල් බලෙන් හැමදෙනාටත් පරම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්න ලැබේවා කියලාම මෛත්‍රියෙන් සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තං දුර්ලභේන මයාරේ පසිතුං නමාමි. එරාණං ආගතපටිපා සද්ධාසී දයාවන්තං බුද්ධ පදං සාදු ස්වාමීන් වහන්සේ දුක් නිරෝධ දීර්ඝාෂ සාදු